හරි ආයිබෝන් තමයි. එතකොට ඔයාලා හැමෝම අද එකතු වෙන්නේ අපේ 2027 ජනවාරි භාගයට ඒටී පළවෙනි සහ දෙවැනි අදියරේ ක්ලාස් පටන් ගන්න පළවෙනි දවසත් එක්ක. ඒත් අද දවසේදී අපි විෂය නිර්දේශය සහ ඒටී අපි සබ්ජෙක්ට් ටික ගන්න යන්නේ නෑ. නමුත් අපිට ඉතින් ඒක ඉගෙන ගන්න ලොකු කාලයක් තියෙනවා. ඒ නිසා අපි ඒටී ගැන, අපේ ආයතනය ගැන, ඔයාලා ගැන සහ මේ ඒටී කරාම ලැබෙන ප්‍රතිලාභ මොනවද? අපේ ආයතන උගන්වන ගුරුවරු කවුද මේ ගැන පොඩි සාකච්ඡාවක් තමයි කතා බහක් තමයි අපි ද කරන්න බලාපොරොත්තු. හරි. ඉතින් ඔයාලා එකතු වෙන අලුතෙන් AD පන්තියේ තියෙන අලුත් විෂය නිර්දේශයක්. ඒකට පළවෙනි වතාවට විෂය නිර්දේශය 2000 මේක 2025 2030 කියලා කිව්වට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 2030යි. එතකොට පළවෙනි බැච් එක මේ ජූලි විභාගයට මුහුණ දෙනවා. දෙවෙනි බැච් එකට තමයි ඔයාලා එකතු වෙන්නේ. හරි. හරි. ඒ නිසා අපි අලුත් විෂය නිර්දේශයක් එක්ක ඉස්සරහට යන ළමයි දෙවෙනි බැච් එකේ ඔයාලා එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒකත් එක්ක AD පළවෙනි එක ළඟට AD දෙවෙනි එක AD තුන ඔයාලට අපේ ආයතනයත් එක්ක අදාරන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එක කරන්න. හොඳ ගුරුවරු ටිකක් ඉන්නවා මාත් ඇතුළු. ඉතින් ඔයාලට දැනගන්න පුළුවන් ගුරුවරුන්ගේ විස්තර සහ ආයතනයේ මේ පන්ති පැවැත්වෙන ආකාරය. හරි. යමු ඉස්සර. හරි අපි කතා කරොත් ළමයි මේ AD කියලා කියන්නේ මොකක්ද කියලා. AD කියන්නේ ළමයි මේක වෘත්තිමය සුදුසුකම. හරි. ඒකෝල අපි දන්නවා විශේෂයෙන් අපේ ජීවිතයේදී ගන්න පුළුවන් අපිට ප්‍රධාන සුදුසුකම් වර්ග දෙකයි. අධ්‍යාපනික සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් කියලා. ඉතින් මේ වගේ සුදුසුකම් වලට වර්ග කරගත්තොත් උදාහරණ විදිහට අධ්‍යාපනික වශයෙන් තමයි අපි මේකෝලට ඇකඩමික් ක්වොලිෆිකේෂන්. ඇකඩමික් ක්වොලිෆිකේෂන් පැත්තෙන් තමයි අපි සාමාන්‍ය පෙළ, උසස් පෙළ, දෙවන උපාධිය, ඩිප්ලෝමා, ඊට පස්සේ එතනින් එහාට ගියාම පශ්චාත් උපාධි, පස්සේ PhD දක්වා ඔය යන්නේ ඔක්කොම අධ්‍යාපනික සුදුසුකම්. ඇකඩමික් ක්වොලිෆිකේෂන්. නැත්නම් ඔකටම කියන්න පුළුවන් අපිට এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් කියලා. හැබැයි ඊළඟ සුදුසුකම තමයි ළමයි වෘත්තිමය සුදුසුකම. ඒකට මොකද්ද මේ වෘත්තියක් කියලා කියන්නේ? නිකන් උදාහරණ බැලුවොත් වෘත්තීන් කියලා ඔයාලා දන්නවා. වෛද්‍ය වෘත්තිය, ගණකාධිකරණ වෘත්තිය, ඊට පස්සේ ඉංජිනේරු වෘත්තිය, මේ වගේ නීතිඥ වෘත්තිය වෘත්තීන් තියෙනවා. ඒකට වෘත්තිකයෙක් බවට පත් වෙන්න නම් ඒ අතරින් ගණකාධිකාරීවරයා කියන වෘත්තිකයා බවට පත් වෙන්න නම් ඒ කියන්නේ ආයතනයක ඉන්න කවුන්ටන්ට්, එතනින් එහාට ආයතනීය මූල්‍යංශය පාලනය කරන ප්‍රධාන පුද්ගල මේ වගේ තැනකට එන්න නම් ඒකට තියෙන ළමයි වෘත්තිමය සුදුසුකම් කිහිපයක්. විශේෂයෙන් ලංකාව ඇතුලේ ගණකාධිකාරීවරයෙක් වෙන්න තියෙන වෘත්තීය සුදුසුකම් ප්‍රධාන වර්ග දෙකයි. ලංකාව එකක් තමයි ඩබල් A කියලා කියන්නේ. ඒතර මේ ආයතනේ පිහිටවල තියෙන්නේ කවුද? රජය විසින්. හරි. එහෙනම් ප්‍රධානම ගණකාධිකාරී ආයතනේ තමයි වරලක් ගණකාධිකාරී ආයතනය. පැහැදිලිද? වරලක් ගණකාධිකාරී ආයතනය. chartered accountant chartered කියන්නේ accounting පැත්තෙන් chartered කියන්නේ chartered accountant. හරි. එහෙනම් වරලක් ගණකාධිකාරී වරුන්ගේ ආයතනය තමයි ප්‍රධානම ආයතනය. එයා ඒ ආයතනය දැන් අවුරුදු 65ක් විතර පැරණි ආයතනය. ඒකේ විභාගයක් තියෙනවා. ඔයාලට පුළුවන් වරලක් ගණකාධිකාරීවරයෙක් බවට පත් වෙන්න. ඒ කරන විභාගයේ තියෙන විභාග ටික ඉවර කරලා පුහුණු අවශ්‍යතාවයක් තියෙනවා වසර 3ක්. ඒ අධ්‍යක්ීම් අරගෙන පෙන්නලා ඒ ටික කම්ප්ලීට් කරාම ඔයාලට පුළුවන් වරලක් ගණකාධිකාරී බවට පත් වෙන්න. හැබැයි හරි සීමිත ප්‍රමාණයක් තමයි වරලක් ගණකාධිකාරීවරු චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ලා ඉන්නේ. හරි. ඒ නිසා එයාලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ලොකු සැලරි එකක් ගෙවලා වාහන දීලා ප්‍රතිලාභ දීලා තියාගන්න යා. තේරෙනවද? දැන් අවුරුදු 60ක් විතර මේ ආයතනේ ඉපැරණාට දැනට ඉන්නේ ළමයි 8500 විතර ප්‍රමාණය. මේ අවුරුදු 60 පුරාට මට. එකමඩ හිතන්න අවුරුද්දකට කීයක්ද පිහිවලා ඉන්නේ කියලා. ඔය අතරින් ගිය කොටසක් ඉන්නවා. ඔය අතරින් පිටරට කොටසක් ඉන්නවා නේ. රැකියාවල නිරත වෙන කොටසක් තියෙනවා. ව්‍යාපාර කරන කොටසක් ඉන්නවා. ඒ නිසා හරි සීමිත ප්‍රමාණයක් තමයි ව්‍යාපාරික ලෝකේ රැකියාවල නිරතලා ඉන්නේ. ඒ නිසාම ලොකු ඩිමාන්ඩ් එකක් ඉල්ලුමක්. මේ ඉල්ලුම මත ලොකු ප්‍රතිලාභයක් මේ වරලක් ගණකාධිකාරීවරුන්ට තියෙනවා.
ඒතර ඔයා ගණකාධිකාරීවරයෙක් බවට පත් වෙන්නවා කියන අදහස තියෙනවා නම් ඔයා මොකද කරන්න ඕනේ? මේ වරලත් ගණකාධිකරණ විභාගය කරගෙන යන්න. ඒක අමාරුද කියලා ඇහුවොත් මට ඒක අමාරුයි. ඉතින් මමත් මේ කතා කරන මමත් වරලත් ගණකාධිකාරීවරයෙක්. ඉතින් ඒ 8000 ගානේ එක්කෙනෙක්. ඉතින් ඒ නිසාම මම වැඩ කරන ආයතන අපිව රැකබලා ගන්නවා. මම කිව්ව විදිහට ලොකු ප්‍රතිලාභ දීලා දිනවා අපිට. ඉතින් අපි පොඩියට ඔයාලා වගේ ඉගෙනගෙන නමුත් ලොකු මට්ටමකට ළඟා වුණේ අපි කැපකිරීම මේ වෘත්තීය සුදුසුකම් හදාගත්තු නිසා. හරිද? දැන් ඒකනේ ලොකුම එක. ඒසි ප්ලෑන් වැඩි ටිකක් මහන්සි වෙන්න ඕන. හරි ප්ලෑන් එකකට වැඩ කරලා මොකද it's a long term project. it's a short term නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට වරලත් ගණකාධිකාරීවරයෙක් වුණාම අවුරුදු ගණනාවක් හොඳට අත්දැකීම් ගත්තාම ඒකේ වාගේ සැලරි එක කීයද කියලා ඇහුවොත් ඒකේ සීමාවක් නැහැ. හා? ඒකේ සීමාවක් නැහැ. ඒක කෙනාට ඒක ගණන් වෙලා හැමෝම කැමති සැර රැකියාවක් කරලා ලොකු සතුටක් අරගෙන නිකන් සමෘද්ධිමත් විදිහට ජීවිතය ගත කරන්නේ නේද? ඔව්. එතකොට කෙනෙකුට මේක මාසෙකට මිලියනයක් පඩිය හම්බ වෙනවා වෙන්න පුළුවන්. හ්ම්. පිටරට ගියොත් එයාට මිලියන 2ක් හම්බ වෙනවා වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුට එයා 1,50,000 ලක්ෂ 2ක් වෙනවා වෙන්න. හැබැයි අවම වශයෙන් ගත්තොත් අඩුම අනිවාර්යයෙන්ම සැලරි එක ලක්ෂය 1.50 2 3 4 වගේ වැඩි. හරි. ඒවා ඉතින් අත්දැකීම් තමන්ගේ හැකියාවන් මත තමයි තීරණය කරන්නේ. පැහැදිලි? මම කලින් කිව්වා වගේ ළමයි මේ වරලත් ගණකාධිකරණ විභාගය ඒකේ අධීර 3ක් දැන් තියෙනවා වර්තමාන වෙද්දී. අධීර 3න් පස්සේ අවුරුදු 3ක අත්දැකීම් වෙන්න ඒ ක්‍රියාදාමය කරාට පස්සේ වරලත් ගණකාධිකාරීවරයෙක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් long term project එකක්. දීර්ඝ කාලීන වැඩක්. එහෙනම් ඒ ටික කොහොමද මේ පික්චර් එකට එන්නේ? ඒ තියෙන්නේ ඉතින් මේ ලංකාවේ වරලත් ගණකාධිකාර ආයතනය පිටවල තියෙන රජය. හැබැයි යාලා දකින්නවා මේ ලංකාවේ ව්‍යාපාරික ලෝකෙට මේ ගණකාධිකාරවරු ප්‍රමාණවත් නැහැ. සමාජයට මේ ගණකාධිකරණ දැනුම තියෙන පුද්ගලයෝ ඕනේ. මොකද ආයතනයේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරන්නේ ගණකාධිකාර. නිවැරදිව පාලනය කරලා නිවැරදිව මුදල් ගෙවලා නිවැරදිව ආයතනය පවත්වාගෙන යන හොර වැඩ වංචාව ලවම කරන්න පුළුවන් ගණකාධිකාරවරු නිසා තමයි. ෆයිනෑන්ස් කට්ටිය නිසා. ඒ නිසා තමයි මේ ලංකාවේ රජය විසින් සහ විශේෂයෙන් ඒදී ආසියානු ගණකාධිකරණ ආයතනය විසින් මේක දැකලා ඒ ගණකාධිකරණ ආයතනයත් එක්ක විශේෂයෙන් වරලත් ගණකාධිකරණ ආයතනයත් එක්ක එකතු වෙලා බිහි කරනවා මේ AT ශ්‍රී ලංකා කියන ආයතනය. මේ රජයේ අනුමත යාවදෙන්චි කියන්නේ රජයේ වනතකින් සම්මත කරගත්ත ආයතනයක්. රජයේ විසින්ම බිහි කරපු ආයතනයක්. මොකද රටේ තියෙන ව්‍යාපාරික ලෝකයට ගණකාධිකරණය සම්බන්ධයෙන් දැනුම ඇති පුද්ගලයා අත්‍යවශ්‍යයි. එතකොට තමයි ව්‍යාපාර කටයුතු නිවැරදිව පවත්වාගෙන යන්න පුළුවන්. අර මං කිව්වා වගේ වැරදි හා වංචාව අවම කරගන්න පුළුවන්. ව්‍යාපාර කඩා වැටෙන එක නවත්තන්න පුළුවන්. හොඳට ෆයිනෑන්ස් සෙක්ටර් එකේ හොඳ දැනුම තියෙන කට්ටිය හිටියොත් තමයි. ඒ නිසා මේ ආයතනය බිහි වෙනවා. ඒතර මේ ආයතනයේ සමාජිකයෙක් බවට පත් වෙන්න තමයි අපි try කරන්නේ. දැන් වරලත් ගණකාධිකරණ ආයතනයේ සමාජිකයෙක් හිටියද 8500ක් විතර තමයි අවුරුදු 60ක් විතර. හැබැයි මේ අපේ ඩබල් ඒටි ආයතනයේ සමාජිකත්වයේ ගත්තොත් දැනට 45000ක් විතර ඉන්නවා. හරි. මේ සමාජිකත්වයේ ගන්න ළමයි දැන් මට පේනවා මේ ටේබල් එකේ උඩම තියෙනවා AT ශ්‍රී ලංකා සමාජිකත්වය. ඒක තමයි that's a dream short term dream එක. ඒක ඉවර කරගත්තට පස්සේ ආට යන්න පුළුවන් වරලත් ගණකාධිකරණ විභාගයට. ඒක long term. හරි. එහෙනම් short term වාගේ ටාගට් එකේදී ඒටි සමාජිකත්වයේ ගන්න මොනවද අපි කරන්නේ? ඔන්නවාට දෙනවා ඉගෙන ගන්න පුළුවන් දේවල් ටික. එහෙනම් මුලින්ම ළමයි වාට level 3ක් හම්බෙලා. මේක පටන් ගන්නවා. මේ අද පටන් ගන්න අපි level 1 එක. level 1, level 2, level 3 කියලා විභාග තුනක්. ඒටි ආයතනයේ ළමයි මේක national institute එකක් නේ. ඒ O level A level වගේම තමයි විභාගෙ තියෙන්නේ. හරි. ඒ නිසා ලංකාවේ අවුරුද්දකට දෙපාරක් විභාග පැවැත්වෙනවා. ජනවාරි සහ ජූලි කියන විභාග දෙක. ඒකෙදී ඔයා එක්සෑම් එකට ඇප්ලයි කරලා ඔයා කැමති වෙලාවක මගේ විභාගෙ ලියන්න පුළුවන්. එහෙම කැමති වෙලාවක කරන්න කිව්වට ඉතින් එකක් කරලා තව අවුරුද්දක් විතර ඉඳලා ඔක කරන්නේ නැහැ. මේක ඉක්මනින් ගමන ගියොත් ඉක්මනින් ප්‍රතිලාභ. නේ?
ඉක්මනින් යනකොට ඉක්මනින් ප්‍රතිලාභ. ඒ නිසා ඉක්මනින් මේක යන්න. ඉතින් පළවෙනි අදියර ඔන්න ඔයා පටන් ගන්නවා දැන් 2027 ජනවාරි භාගෙදි වාඩ කරන්න පුළුවන්. දෙවැනි අදියර ඔයා පළවෙනි එක කරලා දෙවෙනි එක කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔයා නැවත 2027 ජූලි විභාගෙදි දෙවෙනි එක කරන්න. එහෙනම් තුන්වෙනි එක 2028 ජනවාරි විභාගෙදි කරන්න. හැබැයි කෙනෙකුට අවශ්‍ය නම් level 1 and 2 දෙකම කරන්න. මට මේ ඉක්මනින් සුදුසුකම් ටික කම්ප්ලීට් කරගන්න. ප්‍රදීප්ට වගේ හිතුනොත් එහෙම ඉක්මනින් ඉවර කරන්න. දැන් එයාට පුළුවන් level 1 and 2 දෙකම ඉවර කරන්න එකපාරට. ඒ අවස්ථාව දීලා දිනවා ATI. හැබැයි level 3 කරන්න බෑ. level 3 එක කරන්න නම් මේ අධීර 1 2 කියන දෙක ඉවර කරලා තියෙන්න. ඒ නිසා ඕනම ළමයෙකුට කවුද අපේ චූටි බබා මේ O level වලින් ආපු ඒ ළමයට පුළුවන් වුණා මේකේ level 1 and 2 දෙකම ජනවාරි විභාගෙදී ලියන්න. මේ ජූලි විභාගෙදී මගේ ළමයි කීප දෙනෙක් ඉන්නවා ඔක්කොම මේ කීප දෙනෙක් ඉන්නවා after O level තම රිසල්ට්ස් ආවෙන්නේ නැහැ but එයාලා level 1 and 2 දෙකම ලියනවා මේක. ජූලි විභාගෙදී ලියනවා. ජනවාරි 24 දී AD තුනම ඒ ළමයි ඉවර වෙනවා. ඒ මම කලින් කිව්වා. ඉතින් ඒ තමන්ගේ අවශ්‍යතාවය සහ තමන්ට හම්බ වෙන මාර්ගෝපදේශන මත තමයි සියල්ල තීරණය වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න කෙනෙකුට අවශ්‍ය නම් AD 1 2 දෙකම එකට කරන්න පුළුවන්. 2027 විභාගෙදී කොහොමද කරන්නේ ක්‍රමවේදය අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අවස්ථාව මේ වැඩේ කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් හැම අධීරකම ළමයි වාට විෂයන් 4 ගානේ හම්බ වෙනවා. මේ බලන්න පළවෙනි අධීර 1901 කියන මූල්‍ය වාර්තාකරණේ ඒ කුළුනේ නැත්තම් ඒ පේලිය දිගේම ඔයා ඉගෙන ගන්නේ ගුණින් ගිණුම් කරන්නේ සම්බන්ධයෙන්. ඒ තුනේදීම ඔයාට හම්බෙන්නේ මාව. accounting ඉගෙන ගන්න ඔයාලා මගේ. ඒක මුලින් ඉඳන්ම මට accounting දැනුම තිබ්බත් එකයි නැත්නම් එකයි මම ආයන්නේ ඉඳන් ඒ sorry accounting ඉගෙන කියලා. මේක ටිකක් මේක හරි ලේසි ලස්සන විෂයක්. හරිද accounting කියන්නේ හරි ලේසි ලස්සන විෂයක්. පොඩි ලොජික් එකක් තියෙනවා. ඒ ලොජික් එක පොඩ්ඩක් අර මොලේට ළමයි ලොජිකල් දේවල් දැනුම හරි අමාරුනේ. ඒ නිසා කවුරු කට්ටිය කියන්නේ ඒතකොට මේ accounting අමාරුයි කොහොම සමානක නෑ ලස්සන විෂයක්. හරි ආස හිතන විෂයක්. හරි. හැබැයි ලොජික් එක ඇවලුවට දාගෙන මේ ගැන හිතන්න පුරුදු කරගන්න. හිතන්න පුරුදු වෙන්න ඕන. දැන් උදාහරණ බොහොම සරල උදාහරණයක් දුන්නොත් තාර්කික දේවල් මොලේට ආපු ගමන් ටක් ගාලා අපිට ඒක වැඩ කරනකොට ටිකක් දැනෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට දින 2000 මම නිකන් උදාහරණයක් කිව්වොත් 2025 4යි එකේ ඉඳන් 2026 3යි 31ට මාස කීයක් දැන් ඕක ගිණුම් කරන්න දන්න ළමයි ටක් කාලා කියනවා මේක මාස 12යි කියලා. නමුත් දැන් ඕක සමහරට අතින් ගණන් කර කර බලන්නත් වෙන්න පුළුවන්. නැත්නම් 2025 4යි එකේ ඉඳන් 2025 12යි 31ට මාස කීයක්. දැන් මේවා ටික අර ලොජිකල් ටික අර ලොජික් එක නැති වුණාට එකපාරට උත්තර එන්නේ ටික. මොකද ඒවා අපිට මේ මොලේ මේවා ගන්න ළමයි ටික වෙලාවක් ගන්න ප්‍රොසෙස් කරන හැබැයි මේක පුරුදු කරගත්තොත් හරි ලේසි. අවුරුද්දක විශේෂයෙන් ගණකාධිකාරීව වෙනකොට ගිණුම් ඉගෙන ගන්න ළමයි දන්නවා අපි accounts හදන්නේ මූල්‍ය වර්ෂයක්. ඒ අදාළ අවුරුද්ද පටන් ගන්න 4යි එකේ ඉවර වෙන්නේ ඊළඟ අවුරුදු 3යි 31. ඕක දැනගත්තු ගමන් ඔයා දන්නවා එතන අවුරුද්දක් 2025 4යි එකේ ඉඳන් 2025 12යි 31ට මාස 9ක් තියෙනවා. මේකට පුරු කරන්න ඕන. ඒක පුරු කරේ නැත්නම් දෙන්නේ ඔයාට කවුන්ට්. අන්පයි. වගේ තමයි accounting. accounting කියලා කියන්නේ පොඩි ලොජික් එකක් ගන්න තියෙනවා. ගිණුම් වර්ග පහයි තියෙන්නේ. වර්ග පහයි තියෙන්නේ. ඊට වඩා එක ගිණුමක්වත් ඒ වර්ග පහ ඇතුලේ ගිණුම් විවිධ විදිහට තියෙනවා. නමුත් වර්ග ප්‍රදාන එපා. ඒ වර්ග පහේ ළමයි අර බැර කියන දාන විදිය විතරයි ඉගෙන ගන්න. ඒ ඕක පුරු කරොත් කොහොමද කියන්නේ හරි ලස්සන විෂය. තේරුණා? හැබැයි මේ ෆවුන්ඩේෂන් එක මේක පුරු නොකරොත් පොතේ දැනුම විතරක් තියාගත්තොත් මේක ඔයාගේ ඇඟට ජීවිතේට ලැබිලා නැහැ. ඉතින් මේක ලැබෙන්න නම් ළමයි ඔයා මේක මම ඉගෙනුවට වැඩක් නැහැ. මම නෙමෙයිම ඕන ගුරුවරයෙකුට ඔය ටික උගන්වන්න පුළුවන්. නමුත් ඔයා තමයි මේක ඔයාගේ ඇඟට අරගෙන ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? මේ ඉගෙන ගන්න ඕනේ. මේක දිනු කරගන්න. මනස උසස් කරගන්න ඕනේ. මනස උසස් වෙන්නේ නැත්නම් ඒ මොනස ඉගෙන ගත්තේ නැහැ. විභාගේ පාස් වෙන්න පුළුවන්. එහෙනම් මම නැවත ඔයාලට උදාහරණයක් මම කිව්වා කලින් පැහැදිලි කරා.
වරලක් ගණකාධිකාරීවරයෙක් වුණත් ළමයි. එයාගේ දක්ෂතාවය අනුව තමයි අවසානයේදී එයා ඉන්න තැන තීරණය වෙන්නේ. එයා සමාජයට වරලක් ගණකාධිකාරී වුණා මගේම වයස. මාත් එක්කම චාර්ට් ක්වොලිෆයිඩ් වෙච්ච කට්ටිය ඉන්නවා. එයාලා ඉන්නවා මගේම යාළුවෝ. සමහරට එයාලා ඉන්නවා ලක්ෂ දෙක තුනක් පටි ගන්නවා. මම කියන්නේ නෑ දැන් මගේ ගන්න කියලා. නමුත් ලොකු සැලරි එකක් මම ගන්න. මම කියන්නේ වෙන වැඩ කියලා. මටත් වැඩ ඉන්නවා. ඒ තමන්ගේ දක්ෂතාවය. එහෙනම් එතනදි වැදගත් වෙන්නේ දැනුම. දැනුම තමයි හැමතැනම වැදගත්. විභාගේ පාස් වෙනවා කියලා කියන්නේ ඒක අර it's a paper qualification. කියන්නේ ෂෝට් දෙයක්. මේ වාට පෙන්වන්න පුළුවන් මේ paper qualification එක. බට් ඒක වැදගත්ම කොටස තමයි දැනුම. ඒ නිසා දැනුම සඳහා ඉගෙන ගන්න. ඒක තමයි මම කරන ඉල්ලීම. දැනුම සඳහා ඉගෙන ගන්න. වාගේ විභාගේ පාස් වෙනවා කියලා කියන්නේ දැනුම එකතු කරගත්තා. ඒක ඉබේම සිද්ධ වෙනවා. හරි. ඒ නිසා තමයි විභාගයට පාඩම් කරන්න එපා. ඔයා දැනුම සඳහා විෂය ඉගෙන ගන්න. විභාගෙ නිතරින්ම පාස්. මොකද මේ දැනුම ඔයා නැවත පාවිච්චි කරන්න පටන් ගන්න වෙනවා. ඔයා මේ ගිණුම් කරන ශේෂ්ත්‍රෙදි වෙන වැඩ කරන්නේ. හරිද? හරි ඒ නිසා accounting ඔයාට මුල ඉඳන්ම එතකොට මගෙන් ඉගෙන ගන්න පුළුවන් level 3 වෙනකම් හොඳට මේ පෙළ ගැස්ම සකස්විලා තියෙනවා. ඉතින් මුලින් ඉඳන් අපි ඉගෙන ගමු. බලන්න දෙවෙනි කොටස යටතේ ඔයාලට මුලින්ම හම්බ වෙනවා ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යානය කියන විෂයක්. ගණිතයේ ටිකක් සමහර ළමයි කැමති, සමහර ළමයි අකමැති. ගණිතය අමාරුයි කියලා. ඉතින් ඒකත් පොඩ්ඩක් ඔයා මහන්සිලා කරගන්න ඕන එකක්. එතනදී ව්‍යාපාර වල වැඩ කරද්දී ඔයාලට ගණිතය අවශ්‍ය වෙනවා. ඒ කොටස තමයි මෙතනදී කියලා දෙන්නේ. ඒ පේලිය හරහා බලන්න ඔයාලට වෙනත් විෂයන් වර්ග දෙකක් තමයි හම්බ වෙන්නේ. දැන් දෙවෙනි විෂයේ අධීර දෙකේදී ඔයාලට හම්බ වෙනවා IT සබ්ජෙක්ට් එකක්. ඩිජිටල් පරිවර්තනය හා තොරතුරු පාලනය. ඊළඟට තුන්වෙනි විෂයට ගත්තොත් එහෙම කළමනාකරණ ගිණුම්කරණය හා මූල්‍ය කියන විෂය උගන්වනවා. එතකොට ගිණුම්කරණයෙම තව කොටසක් තියෙනවා කළමනාකරණ ගිණුම්කරණය කියලා. ඒ විශේෂ ශාස්ත්‍රය ගැන ඔයා එතනදී ඉගෙන ගන්න. ඒතර විරත්සු විෂයන් තුනක් ඔයාලට එකතු වෙනවා. තුන්වෙනි එක බලන්න. ඒ යටතේ කියනවා ආර්ථික විද්‍යාව. අම්මේ දැන් හරි වැදගත් විෂයක්. ආර්ථිකයේ විචල්යන් ගැන ඉගෙන ගන්න එක. මේවා හරි ප්‍රායෝගිකයිනේ. හරි ප්‍රායෝගිකයි. මොකද්ද උද්දමනය කියලා කියන්නේ? මොකද්ද? ඇයි මේ විනිමය අනුපාතය ඕගාල වැඩි වෙන්නේ? ඩොලරයට විරුද්ධව රුපියලයගේ. දැන් මේ ඕගාල වැඩි වෙනවා. අඩු වෙනවා එකපාරට. ඊට පස්සේ දේශපාලන අධිකාරීන් කියන ඔන්න ආර්ථිකය කඩාගෙන වැටිලා මේ වැඩේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න බැරිනම් යන්න අපිට දීලා අපි කරගන්න. ඔය කන්ද. මේවා ගැන හොඳට දැනුවත් වෙන්න. අපි ඉන්නේ රටේ රටක් කියලා කියන්නේ රටේ ආර්ථිකය. ආර්ථික විද්‍යාවේදී වා මේ විශල්යයන් ගැන ඉගෙන ගන්න. හරි ලස්සන ප්‍රායෝගික විෂයක්. ඒතර මෙතන එක ප්‍රායෝගිකත්වයේ නැති එක විෂයක්වත් මෙතන නැහැ. ඔයා ඉගෙන ගන්නවා ආර්ථික විද්‍යාව. ඊළඟට උඩට ගියාම ඔයා මේ තව විෂයක් ඉගෙන ගන්නවා ව්‍යාපාර නීති. ව්‍යාපාර නීති ඉගෙන ගන්නේ ඔයා මගේ. මම මේ හැම විශේෂයේ ආදිරේකේදී accounting සහ law subject එක මම කරන්නේ. ඉතින් ව්‍යාපාර නීතිය ඇයි ඕන වෙන්නේ? නීතිය මොකටද සර් මේ accounting කරනකොට? බෑ එහෙම නෙමෙයි. ඒක ඕනේ. ආයතනයේ මූල්‍ය ගණකාධිකාරීවරයා කියලා කියන්නේ ඔයාලට හම්බ වෙනවා විවිධ ගිවිසුම් කියවන්න, විවිධ ගනුදෙනු විවිධ පාර්ශ්වයන් එක්ක කරන්න. එතනදී ගනුදෙනු කරද්දී නීතිය ගැන සාමාන්‍ය දැනුමක්වත් තියෙන එක අත්‍යවශ්‍යයි. ඒ වගේම ළමයි නීතියේ තියෙන ලස්සන සංකල්පයක් නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ. ඒ නිසා අපි ඒක ඉස්සරහට බලමු. ඒ නිසා ඔයාගේ නීතිය දැනුම බිඳුවයි මේ වෙලාවේදී ඒක ලොකු ප්‍රමාණයකට ඔයාගේ යනවා මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තට පස්සේ. හරි? ඊළඟ නැවත ඔයාලට තුන්වෙනි විෂයේදී හම්බ වෙන ලස්සන විෂයක් විගණනය කියලා. ඔඩිට් කරනවා කියලා කියන්නේ. ඔඩිට් එකක් කොහොමද කරන්නේ? අයි කරන්නේ ඔන්න මේ සම්බන්ධ විෂය ඉගෙන ගන්න. ඉතින් බලන්න වෙනම විශේෂ ඔයාගේ දැනුම පුළුල් පරාසයකට අරගෙන යනවා. මේ AD සමස්ත අධීර තුන ඉගෙන ගත්තට පස්සේ. හතරවෙනි විෂය බලන්න. ව්‍යාපාර පරිසරය. ව්‍යාපාරයක් තියෙනවා නම් ඒකට වටා පරිසරයක් තියෙනවා. ඉතින් මේ පරිසරය ගැන ඉගෙන ගන්න ඔයා. ඊළඟට ඒ විෂයේ උඩින් තියෙනවා නැවත ව්‍යාපාර කළමනාකරණ. ඒ විෂය. ඒතර මේ විෂයන් දෙකේම ඔයාට හම්බ වෙන සුසන්ත සර්. ඉතින් සර් මම වගේම වරලක් ගන්න අධිකාරීවරයෙක්. මේ චාර්ටඩ් ක්වොලිෆයිඩ් සර්ලා උගන්වන පන්ති එහෙම ලේසියෙන් හොයාගන්න නෑ. වාගේ අධීර 3ට ගියාම වර්ෂයන් 4ම උගන්වන්නේ අපේ චාර්ටඩ් ක්වොලිෆයිඩ් සර්ලා 3 දෙනෙක්. 3 දෙනෙක්.
ඒවට අධීර එකේදී චාර්ට් ක්වොලිෆයිඩ් කරලා දෙන්නෙක් හම්බ වෙනවා. අධීර දෙකේදී චාර්ට් ක්වොලිෆයිඩ් කරලා දෙන්නෙක් හම්බ වෙනවා. ඊට පස්සේ software engineer කෙනෙක් හම්බ වෙනවා IT subject එක උගන්වන්න. හරිද? ඒ වගේ. දැන් අපි අධීර තුනට ගියාම බලන්න තුන්වෙනි එකේ දෙවෙනි විෂය ව්‍යාපාර කල්පනා කරන්නේ තුන්වෙනි විෂය අලුත්ම subject එක. tax. tax කොහොමද සම්බන්ධ වෙන්නේ? කොහොමද පුද්ගලයෙක්ගෙන් tax ආය වෙන්නේ? කවුද tax අය කරන්නේ? ව්‍යාපාර වලින් tax කොහොමද අය කරන්නේ? කොහොමද ඒ ගණනය කිරීම කරන්නේ? දැන් පුද්ගලහා ව්‍යාපාර වල බදු කරන්නේ කරන්නේ කොහොමද කියලා වාටි ඉගෙන ගන්න හම්බ වෙනවා. ඉතින් අපේ ඒ සර් උගන්වන ළමයි UK ඉඳන්. ඉතින් අපිත් එක්ක මෙහි ඉඳන් පන්ති කරලා එයා UK ගියා. නමුත් එහෙ ගිහලත් සර් උගන්වනවා. ළමයි හරි ආසයි UK පිළිබඳ විස්තර එහෙම දැනගෙන. ඉතින් සර් එක්ක සර් කොහොමද එහෙට ගියේ? එයා tax expert. ගියේ එයාත් චාරිත්‍රාක් කවුන්ටර් කියලා. තේරුණාද? ඒ වගේ ටිකක් වෙනස් වූ පන්තියක් වෙනස් වූ අත්දැකීමක් ගන්න පුළුවන් ඔයාලට මේ විෂයන් හරි. හරි. හරියට සිලබස් එක පැහැදිලිද? ওই විෂයන් තුන සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට අතිරේකවලම කාට තියෙනවා BC කියලා විෂයක්. ඉංග්‍රීසි. ඉංග්‍රීසි නැතුව ඉතින් බෑනේ වැඩේ කරගන්න නේ. බිස්නස් කමියුනිකේෂන් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒක පළවෙනි අදියරේදී කරන්න බෑ. දෙවෙනි අදියර පළවෙනි අදියර පාස් වුණ ඕනම මොහොතක ඔයාලට ඒ විෂය කරන්න පුළුවන්. දෙවෙනි එකේදී කරන්න පුළුවන්. ඕන නම් තුන්වෙනි එකේදී කරන්නත් පුළුවන්. තුන්වෙනි එකකින් පස්සේ ඔව් ඒකෙන් පස්සේ උනත් කරන්න. ඒ එහෙම කරන්නේ වල මෝඩ වැඩක් නේ නේද? අදියර දෙකේදී හෝ තුනේදී මේක කරලා ඉවර කරගන්න. තමයි වැදගත්. හරි. ඒ වාඩේ ඒක ගන්නන්න ළමයි හොඳ කරුණ ආචාර උපාධියක් තියෙන සර් කෙනෙක්. තමයි සර් කෙනෙක්. ඉතින් ඒක සමහර ළමයි වල සිංහලෙන් ඉගෙන ගන්නවා. ඉතින් ඒකට ඉඩ දෙන්න බෑ. ඉංග්‍රීසි ඉංග්‍රීසි. සිංහල ඉංග්‍රීසි ඉගෙනගෙන ගොඩ යන්න බෑ කවදා. ඉංග්‍රීසි කියන විෂය ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න. ඒක අමාරුයි. අමාරුයි. ඔව්. අමාරු දෙයක් කරොත් මේකේ ප්‍රතිඵලය හම්බෙන්නේ. නේ? හැබැයි අපි මේක සිංහලෙන් ඉගෙන ගන්න ගියොත් ඉතින් you can speak English. නේද? පොතේ වුණා බලු වචන කියවන්න හොඳට උරු වෙයි. නමුත් end of the day වැදගත් වෙන්නේ මොකද්ද? ව්‍යාපාර ආයතනයකට ගියාම ළමයි වාට කතා කරන්න පුළුවන් වෙනවා නේ. අපිට කොච්චර වැඩ පුළුවන් වුණත් කොච්චර සුදුසුකම් පුළුවන් වුණත් if you can't market yourself in the interview, if you cannot communicate the message properly to the management, එතකොට ප්‍රශ්නයක් නේ. දැන් මගේ තියෙන අදහස් ටික මට ප්‍රකාශ කරන්න බැරි නම් ඕනම platform එකකදී තැනකදී නේද? ඒක ප්‍රශ්න. මම කොච්චර හොඳ වැඩක් වුණත් මට ඉංග්‍රීසි වලින් කතා කරගන්න බැරි වුණොත් දැන් ඔයාට ඒ ප්‍රතිලාභය හම්බෙන්නේ නැහැ නේ. ඒ නිසා අපේ අදහස් ප්‍රකාශ කරගන්න තියෙන මෙතඩ් එකක් මේක. ඒක අපිට අමුතු දෙයක් කරපු නිසානේ මේ ඉස්කෝල වලින් මේ අමාරු වෙලා තියෙන්නේ. මේක අමුතු දෙයක් නෙමෙයි. අපි මේකට මෙලෝ දෙයක් කරන්නේ මහන්සි වෙන්නේ නැති නිසා තමයි අපිට මේක බෑ. සරලයි. සහ අපිට අවස්ථාවක් නැහැ කතා කරගන්න. ඔන්න ඔය ප්‍රශ්න නිසා. නේද? හැබැයි මේකට තමයි ඔයා දවස ගානේ මහන්සි වෙන චූටි වෙලා කරන විනාඩි 5ක් ගන්න දවසට. හොඳටම ප්‍රමාණයි. ඔයා මේ වෙනුවෙන් කරන ප්‍රමාණය වැඩි කරන්න දවස් ගන්න. ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් දෙන්නේ. හැබැයි අපි බැක් ගගා පන්ති හොයා මේක දඟලන්න ගත්තොත් ඒක වෙන්නේ නැහැ ජීවිතේට. ඔයා පන්ති කොච්චර හිව්වත් ඔයාට හම් වෙන මොන පන්තිද? සිංහල ඉංග්‍රීසි පන්ති. මොකද ඔයා ගිහින් බැලුවොත් එහෙම සර් even he cannot speak. එයාත් දන්නේ අර කියලා දෙන කොටස විතරයි. because I have so many experience. මමත් ඔයගේ try කරානේ පන්ති ගිහිල්ලා. but මට තේරුණ දේ තමයි මේක පන්ති ගිහිල්ලා කරගන්න බෑ. බෑම ඉගෙන ගන්න එක ඔක්කොම නවත්තලා. ඔයා තනියෙන් පටන් ගන්න ඕනේ මේකට වැඩ කරන්න. අනිත් විෂයන් පාඩම් කරනවා වගේම දවස ගන්න. විනාඩි 10. පැය කාලා මේ වෙනේ වැය කරන්න. ගන්න තැනකින් පොතක් අරගන්න. ඒ එකම පොතේ එකම පේජ් එක 100 පාරක් හරිය කියවගෙන හොඳ ශබ්ද නගා කියව. මේ කට මේ සියලු අවයවයන් මේකට හුරු වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඉතින් ඒ නිසා මේක තමයි මේ අපිට තව කෙනෙක් දිනකම්ම හැමදේම බලන් ඉන්න බෑ. ඒ නිසා අපිට දිනවා වගකීම අපේ දැන් බලන්න තියෙන ප්‍රශ්නේ මේ ළමයින්ටත් පුළුවන්. මටත් බැරුව තමයි හිටියේ. ඒත් එහෙම පවුල් වලින් එහෙම ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැනේ. හැබැයි අපිත් මහන්සි වෙලා මමත් මහන්සි වෙලා තමයි මේ දේ ඉගෙන ගත්තේ. මම මහන්සි වෙච්චා. හැබැයි අපිට වඩා ඔයාලට දැන් සෝසස් තියෙනවා.
chat GPT තියෙනවා. ඔයාට ඕන තරම් මේ AI මොඩියුල් තියෙනවා, software තියෙනවා, software application තියෙනවා, නේ apps තියෙනවා. You have a lot of resources. ඒක පාවිච්චි කරලා ඔයා මේක මහන්සි වෙන්න ඕන. දැන් මම මේ එව්වොත් මේ හැමෝගෙම සමාජයට ඉන්න පුළුවන්, හොඳට කතා කරන්න පුළුවන් අය. නමුත් බහුතරයකට බෑනේ. හැබැයි ඒ වෙනුවෙන් ඔයා 7-5ක දෙයක් දවස ගානේ කරනවා කියලා ඇහුවා. ඒක දෙයක් කරන්නේ නැහැ. ඇග්‍රී වෙනවා. හා බොරුද මම කියන්නේ? අද දවසේ නැගිටලා මේ පොතක් අරගෙන විනාඩි 5 ඉංග්‍රීසි කතා කරපු කෙනෙක් ඉන්නවද මෙතන? අවුරුදු 10ක් 15ක ඉස්කෝලේ ගියත් ඒ ටිකම තමයි කරේ ඔය කරපු දේ. ඒක විෂයක් විදියට ඔය ඉගෙන ගත්ත විභාගෙ ඉල්ලුවා. ඒකේ හේතුව අපි පොලි ටීචර්ට ඒක බෑ. ටීචර් අපිට ඒක කියලා දෙන්නේ නැහැ. නේ? ස්පෝකන් ඉංග්‍රීසි ජෙනරල් ඉංග්‍රීසි ගියත් ඒ සර්ටත් ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඈ? ඒ ප්‍රශ්න තමයි. ඉතින් ඒ හැටි නමුත් ඉතින් මේක ළමයි ලස්සන දෙයක් මේක නේද අපිට අපි අදහස් කොහොමද අපි ප්‍රකාශ කරන්නේ මේක ගැන දැනුවත් තුන. අපේ දක්ෂතාවය අපි පෙන්වන්නේ කොහොමද ලෝකෙට? හා? we need to demonstrate it. ඒව නැත්තම් දැන් recognition එක අපිට එන්නේ නැහැ. කී ඕන පිළිසම්බන්ධ තමන්ට කතා කරගන්න පුළුවන් නේ. බයයි වැරදිද කියලා. ඒක එන්නේ ඉතින් ඒක අත්දැකීම එක කාලෙත් එක්ක හදන දෙයක්. නමුත් මේකට අපි මේ විදිහට වැඩ කරන්න ඕනේ. මතක තියාගන්න ඔයා දවස ගානේ ඔයා තියෙන ස්ටෙප් එක අනුව තමයි ආගේ ඉස්සරහ ජීවිතේ තීරණය වෙන්නේ. අද ඉන්න දේ නෙමෙයි වැදගත්. අද ඉන්න තරම් නෙමෙයි වැදගත්. එතනින් එහාට වා කරන දේවල් තමයි වැදගත්. ඒ නිසා ඔයා යම් අරමුණක් තියාගෙන වැඩ කරොත් ඔයාගේ අරමුණ පැහැදිලි නම් ඒ යන ගමන පැහැදිලි නම් ඔයා අරමුණට යනවා. පාඩම් දෙක නවත්තන්න. එහෙනම් අවසාන වශයෙන් මෙතන කියන්න තියෙන මට ළමයි දැනුම කියන එක එන්නේ ළමයි භාගයකට ලියන එක. ඒක කාලයක් තිස්සේ එක දිගට කිරීම මත තමයි ඇති වෙන්නේ. අපි ජපානයේ ඉගෙන ගන්නවා ජපාන concept එකක් තියෙනවා Kaizen. Kaizen meaning is continuous improvement. So it comes continuously. ඔයා දවසකට අන්තිම මොහොතේ විභාගෙට පාඩම් කරන ළමයා වැඩ. මොකද එයා විභාගෙට ලියන දැනුම බිඳුව. දවස ගානේ පැය භාග පාඩම් කරගෙන මාස 6ක් පුරාවට ගිහින් විභාගෙට ලියන ළමයා ෆේල් වුණා තිබා. ෆේල් වෙන්නේ නැහැ සුවරට. අපිට කියන්නේ යම ෆේල් වෙන්නේ නැහැ ජීවිතේ. ඒ ළමයාගේ දැනුම විශාලයි. ඒක තමයි මේ විභාග වලට තියෙන එකම ක්‍රමවේදය. Continuous improvement. Doing something all the time of period. කොහොමදමයි gradually වාගේ දැනුම වැඩි වෙන්නේ. ඒ වැඩි ළමයි මේ හැම විෂයකටම වගේම අනිත් ප්‍රධාන විෂයම ගන්න. ඉංග්‍රීසි වලට වක් කරනවා. අද ඉඳන්වත් පටන් ගන්න මේ ගැන හිතන්න. පාඩම මේක ලස්සනටලා කරේ. If you can speak English, if you can give the message to the people, ඔයාගේ දැනුම බෙදා ගන්න පුළුවන් වෙනව නේද? ඒක හොඳයි නේද? ඒක ආස නැද්ද? ආස. ඒක බංකරේ අපිට බාහිරට කතා කරගන්න පුළුවන් වෙනවා කියලා කියනවා. ඒක මේ චැලෙන්ජ් එකක් තියෙනවා. කතා කරන්න කියම දැන් කාරණා දෙකක් එක පාට බහුතරයක්. නැත්නම් ඒක කතා කරන්න කියම මේ ප්‍රසන්ටේෂන් ස්කිල් එක දුරු වෙනවා. ඒක වෙනම හදාගන්න. මේ වෙලාවේ මම කතා කරන්න කිව්වහම නිකන් පරිදේ වස්තුව නිකන් දෙකට පැයල යනවා වගේ වෙනත් හිතනවා වෙන්නත් පුළුවන්. කොහොමද මම කතා කරන්න කියලා හිතනවා වෙන්නත් පුළුවන්. දැන් ඉතින් අදවලට ගහනවා මට පාරයක් කියනවා ඔන්න මං ගමයි ළඟට මේ තුලම දැන් ඉන්නවනේ නේ? ඒ වෙනස නැති වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. නමුත් ඒවා දැන් පළවෙනි ස්ටෙප් එකේ ඒක ගත්තනේ. ඔයාලා මේ හැමෝම කතා කරා. මම ඒකට I should really appreciate that. හැමෝම කතා කරා. වලින් විතරක් කතා කරගන්න දෙන්න ප්‍රශ්න ඇති කොහොම කතා කරන්නේ. මගේ අනිත් පන්ති වල තියගත්තාම සමහරවල්ලාට කතා කරන්නේ නැති කීප දෙනෙකුත් ඉන්නවා. හිටියා. හැමෝම කතා කරා. ඉතින් මේ අවස්ථාව පළවෙනි ස්ටෙප් එක ගත්ත නිසා ඊළඟ කතාව වෙන්නේ මොකද වෙන්නේ? ඒක මොකක්ද මයිටි කොටතර කතා කරන්න පුළුවන්. ඒක තමයි ඉම්ප්‍රූව්මන්ට් එක.
පොඩි දෙයක් ඇතිලම ඊළඟ ඉම්ප්‍රූව්මන්ට් එකට යන්න ජීවිතේ. තේරෙනවද? මේ අවස්ථාව කවද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. නොගන්නා තාක්කල් ඊළඟ අවස්ථාවට යන්න. So ඒ හම්බෙන්නේ හැමදේම it's all about experience. Experience. එනිසා අත්දැකීම් මත තමයි ළමයි අපි හැමෝම පෝෂණය. මම තාපසට හැරලා බැලුවොත් මම වැඩ කරපු දේවල්, ඉගෙනගත්තු දේවල්, දාපු report එක මමත් එක්ක මම සමාජයේ හැසිරෙච්ච මිනිස්සුත් එක්ක හම්බෙච්ච අත්දැකීම් වලින් තමයි මම පෝෂණය. පාගේ පරිසරය, වටා වට පිටා ඉන්නවා යාළුවෝ ඒ මත තමයි සියල්ල තියෙන්නේ. තේරෙනවද? ඉතින් ඒ නිසා ඒ සියලු අත්දැකීම් නිසා තමයි මම අද මේ මට්ටමකට ඉන්නේ. ඔයත් එහෙමයි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අත්දැකීම් එකතු කර ගන්නවා කියන්නේ එක වටිනවා. හරියම මේ විෂයන් ටික ඉගෙන ගත්තට පස්සේ ළමයි වාට සර්ටිෆිකේට් එකක් විදියට AD ආයතනයේ දෙනවා මේ accounting and accounting diploma කියන සර්ටිෆිකේට් එක. ඒ වගේම මේක අපි කියන PF pass finalist වෙනවා කියලා. දැන් මේ විභාග තුන සමත් වුණාට ළමයි සමස්ත AT ඉවර වෙලා නැහැ. ඊට පස්සේ ළමයි දිනවා අවුරුද්දක වෘත්තීය පුහුණුවක් ගන්න. වෘත්තිකයා මෙහි වෙන්නේ නැහැ නේ ඉගෙනගත්තු පමණින්. දැන් අධ්‍යාපනික සුදුසුකම් වල වැඩි ප්‍රශ්න ඔක තමයි. ඕනෑ තරම් paper qualification තියෙනවා but අත්දැකීම් නැහැ. එහෙම කෙනෙකුට බෑනේ ආයතනයක කියලා. දැන් උදාහරණයක් විදිහට මම ආයතන දෙකක ප්‍රධාන මූල්‍ය ගණනාධිකාරිවරයෙක් විදිහට නෝ CFO Chief Financial Officer. එතකොට chartered accountant කෙනෙක් වුණ බලයෙන් මේ වැඩ කටයුත්ත කරන්න බෑ. ඒ අත්දැකීම් එකතු කරගත්ත කෙනෙකුට තමයි නේ. ඒ නිසා වෘත්තිකයෙක් විදිහට නෑලම හැමදේම අත්දැකීම් නැතුව. ඒ නිසා ඒටි සමාජිකත්වයේ දෙන්න ගන්න නම් ඔයා අවුරුද්දක පුහුණුවක් වෙන්න. අවුරුද්දක පුහුණුවක් ඊට අමතරව මේ නායකත්ව කුසලතා වැඩමුළුවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒක සාමාන්‍ය වෙන ඒක උනාට පස්සේ ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් to become a member of AT. සමාජිකයෙක් ගත්තට පස්සේ ඔයා තරම් 45000 ගොඩට එකතු වෙනවා. ඒ සමාජිකව අවුරුදු පාරක් එකතු වෙනවා. AT ආයතනයේ papers answers බලන්න යන්න පුළුවන් වෙනවා. ඒතර ඔයා ඒ කට්ටිය එකතු වෙද්දී කට්ටියගේ අත්දැකීම් මැච් එකක් මැච් ඉවෙන්ට්ස් ඕගනයිස් කරනවා යා AT ආයතනයේ ඒවට වෙන්න පුළුවන්. ඒවට කරාම එක එක්තරා සමාජ කොටසක තවත් කොටසක් වලටපත් වෙනවා. ඒ අනාගත ඇතුළත ඇති වෙනවා ඒක රැකියාවල් වල ඉස්සරහට යන්න පුළුවන් කියන්නේ කොහොමද තමයි රැකියාවල් දැන් උදාහරණයක් විදිහට දැන් ළමයි මට ඕන නම් ඊළඟ ලෙවල් එකට යන්න ඕනි කියලා හිතනවා. තව ජොබ් එකකට. ඒ ටොප් ජොබ් වලට ගිහිල්ලා පත්‍රේ බලලා ඇප්ලයි කරන්න පුළුවන්. දැන් නම් වෙන්නේ. ඒ දැන් හම්බෙන්නේ මේ තව කෙනෙක් කරන රෙකමෙන්ඩේෂන්. මම කලින් කිව්ව බොස්ලා යාළුවට වැඩ කරපුවා යාළුවට වැඩ කරපු ප්‍රමාණය දන්නවා හොඳයි කියලා හිතනවා තව කෙනෙකුට රෙකමන්ඩ් කරනවා it's all about recommendation and jobs හොයාගන්න පුළුවන් ඒ නිසා network එක networking is very important මේ අවුලෙන් කතා කරන්න කියන එක නෙමෙයි networking කියන්නේ ඔයාගේ සෙට් එකට අදාළ මිනිස්සු එක්ක හැසිරෙන එක සමන්තා පාත් ගන්න එක වැදගත් පොත් ඉස්සරහට ඉවසන එහෙනම් මේ කොටස කරගත්ත පස්සේ you can become a member of AT. එහෙනම් ඔන්න ඔය ටික තමයි මේ සමස්ත ඔයාගේ තාවකාලික එක. තාවකාලික කියන්නේ short term. අවුරුදු එකමාරෙන් හෝ අවුරුදු දෙකකින් you can complete. ඒකත් මේක අවුරුදු එකමාරකට complete කරන්න පුළුවන්. මේකෙන් පස්සේ බලමු මොකද කරන්න පුළුවන්. අද මේ වෙන විදිය දැන් අලුත් ළමයි කියනවා. ඔන්න මේ පොඩ්ඩක් ඉංග්‍රීසි වලින් තියෙන සිංහල එකම මේක පාගන්න බෑම. ස්ටෙප් පහකට කඩුවොත් පළවෙනි එක බලන්න. එතනදී කරන්නේ දැන් AT කරන ළමයි නිකම්ම AT කරන්නේ දැන් ඔයාගේ අනුමත අධ්‍යාපන ආයතනයකට අපි උගන්වනවා. සාධනුම දෙනවා ඒ ටික තමයි කරනවා විභාගයට ලෑස්ති කරනවා. හැබැයි ඔයා ශිෂ්‍යෙක් විදිහට AT ආයතනයේ ලියාපදිංචි වෙනවා. දැන් ඒක ඇවිල්ලා අහන්න බස් ඔයාලා පන්ති කරනවා නෑ මම කරන්නේ. මම නැවත කිව්වා මේ අත්දැකීම් හොයා ගන්න ඕන. තව කෙනෙක් ඔයාගේ දේවල් කරන්න
තරවටපත් වෙන්න එපා ජීවිතේ. ඉන්සෙන්ට් වෙලා ඒවට කරගන්න. තමන්ගේ දේවල් කරගන්න කියලා. එතන මම ඉන්නවා. මේ අත්දැකීම් ඔයා ගත්තාම ඕන තව කෙනෙකුට දෙන්න පුළුවන් නේද? ඔයා නොදැනුවත් වුණොත් තව කෙනෙකුට දෙන්න. එනිසා ඔයාගේ ශිෂ්‍ය ලියාපදිංචිය ඔයාට කරන විදිය වීඩියෝ ෂෙයා කරනවා කරගන්න දවස්. පැහැදිලිව අපි දැනුම් දෙනවා අපේ ගෲප්ස් එකකින්. ඔයාලට ඒක කරගන්න. ආලු දෙන්නේ. හැබැයි බැරිම ළමයි කියනවා විශේෂ කම්පියුටර් එකක් ලැප්ටොප් එකක් නැත්තම්. එහෙනම් අපි ආයතනයට දැනුම් දුන්නොත් අපි ඒක උදව් කරන්නේ නැහැ. ඒක පළවෙනි ස්ටෙප් එක. මතක තියාගන්න ඕනේ ශිෂ්‍ය ලියාපදිංචි කරගන්න ඕනේ. ඒකට තියෙනවා මොන ස්ටෙප් ටිකක් ඔන්ලයින් කරන්න පුළුවන්. ඔය දුවන්න ඕනේ කලබල. ඔන්ලයින් බර්ත්ඩේ සර්ටිෆිකේට් එක NIC එක මේ දේවල් අප්ලෝඩ් කරලා ලස්සන ෆොටෝ එකක් දාලා විස්තර කරලා යම් ගෙවීමක් කරන්න. ඒක අපිටද කරන්නේ නෑ. ඒක ආයතනයට කිව්වා. කියලා ලියාපදිංචි කරගන්න පුළුවන්. ඉතින් මම මේක වීඩියෝ එකක් මේ එකම ළමයි ගෲප්ස් වලට ෂෙයා කරන්නම්. ඔයා ඒ ලියාපදිංචි කරගන්න. මොකද දැන් තියෙන ගාස්තු අඩු. තව ටික දවසකින් මම දන්නවා ඔක වැඩි කරලා. ඒ නිසා අදදී අඩු වෙලාවක මේක දැනට තුන්දස්සේ කරුවාට තියෙන. මේක නිබලා ඒකයන්ට ලියාපදිංචි කරන්න. ලියාපදිංචි වුණාට පස්සේ වා යා අයුම් කරමු ගමන් එතන තියෙන ඇප්ලිකේෂන් නම එක. ඒක ඉතින් ඔයා මතක තියාගන්න ඕනේ. ඇප්ලිකේෂන් එකෙන් පස්සේ ලියාපදිංචි ඒටිආර් කරලා ඩොකියුමන්ට්ස් පිළිවෙලට තියනවා. ඔයාලට SMS එකක් එවනවා. මේක තමයි වාගේ ලියාපදිංචි අංකය කියලා. ඊට පස්සේ යම් කාලයකට ඔයාලට හැඳුනුම්පත රූප එවනවා. වඩාව කොට එකක් ඒක ඇතුලේ තියෙන ලස්සන. හැඳුනුම්පත රූප සම් වෙනවා. ඒක තමයි වාගේ ශිෂ්‍ය ලියාපදිංචි හැඳුනුම්පත බවට පත් වෙන්නේ. දෙවෙනි එක. ඊට පස්සේ ළමයි ඒටි ආයතනයේ හැම කාලෙකදීම මම කියවනේ එක්සෑම් එක කෝල් කරනවා. පත්තරේ නිවුස් පේපර් වලක් දානවා. අපි අනුමත අධ්‍යාපන අපි දැනුම් දෙනවා. ඔයා ලියාපදිංචි ශිෂ්‍යයෙක් නිසා ඔයාගේ ගෙදරට තමයි ඇප්ලිකේෂන් එක එන්නේ. මට පුළුවන් ද ඔයාගේ එක්සෑම් එකකට. මට කරන්න බෑ. ඔයා තමයි කරන්නේ. ඒක මාළුකු දෙන්නේ ෆෝම් එක ෆිල් කරලා අදාළ ගෙවීම් කරන්න. ඒකම ඔන්ලයින් කරන්න පුළුවන්. කරන ක්‍රමවේදය අපි ආයතනයෙන් කියලා දෙනවා වීඩියෝස් දෙනවා දැනුවත් කරනවා. ඉතින් ඒ හරහා ඒක කරගන්න ඕනේ. ඒක ඉවරුණාට පස්සේ ළමයි ඔයා විභාග ලියනවා. විභාග තුන සම්පූර්ණ කරාට පස්සේ ඔයාට පාස් ෆයිනලිස්ට් ගන්න පුළුවන්. තුන්වෙනි එකේ ඒ සමස්ත අභිර සමත් කියන සහතිකය ලැබෙනවා. හතරවෙනි එකේදී ඔයාලට මෙම්බර්ෂිප් එක ඇප්ලයි සමාජිකත්වය ඇප්ලයි කරන්න පුළුවන්. ඒකදී අවුරුද්දක එක්ස්පීරියන්ස් එකයි අර නායකත්ව කුසලතා වැඩසටහන සම්බන්ධ වීමත් කරන්න ඕනේ. එතනින් පස්සේ යෝගිකා member of AAD. ඒකට අපි ඉස්සරහින් දාන්න පුළුවන් member of AAD කියලා. අපි ලෝයස්ලා දාන්න ඉස්සරහින් මේ වගේ MAAD කියලා පාවිච්චි කරන්න පුළුවන්. හරිද? හරි විභාගයේ ස්ට්‍රක්චර් එක කොහොමද කියලා කිව්වොත් විභාගයේ මේවා ළමයි structured exam. So we have two kind of exams. One is structured and other one is unstructured. Unstructured exam තමයි වාගේ සාමාන්‍ය පෙළ උසස් පෙළ. කොහින් ආයිද කියලා දන්නේ නැහැ. මොන ප්‍රශ්නේද කියලා දන්නේ නැහැ. ඒක තමයි දන්නේ. ඒ වගේ පාස් පේපර්ස් වල තියෙනවා වෙනස් එකක් තියෙනවා. AT කියන්නේ structured exam. professional නේ. අපි සර්ප්‍රයිස් දෙන්නේ නැහැ ආයතනේ. ABC කියලා කොටස් තුනක් තියෙනවා. ඒවට වෙන් වූ ප්‍රශ්න තියෙනවා. ඒවට වෙන් වූ හැම සිලබස් එකේම වෙන් වූ ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි ටෙස්ට්. ස්ට්‍රක්චර්ඩ් එක්සෑම්. ඒක අපි පාස් පේපර්ස් ටිකක් කරනවා. ඔයාලා දන්නවා එන්න විභාගයේ ප්‍රශ්න වල මට්ටම මොකක්ද? ඒ නිසා අමාරු නෑ මේ විභාගෙට. A කොටස B කොටස C කොටස මේ පළවෙනි එක තියෙන වාස්තවික ප්‍රශ්න MCQ ප්‍රශ්න ටිකක් තියෙනවා. B කොටසේ ඔයාලට ලියන්න දේවල් තියෙන්නේ සහ C කොටස ටිකක් ලකුණු ලොකු ප්‍රමාණයක ප්‍රශ්නයක් ඒවා. ඒ ටික තමයි තියෙන්නේ. හරි අනවා දීර්ඝකදී මේ ලකුණු ප්‍රමාණය පොඩ්ඩක් මේ වෙනස් වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් තමයි තියෙන්නේ. MCQ ප්‍රශ්න කීපයයි B කොටසයි C කොටසයි. දැන් සිලබස් චේන්ජ් එකක් වුණානේ. සිලබස් චේන්ජ් එකේ මහා ලොකු වෙනස්කම් ටිකක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මේ හැම විෂයක්ම බලනකොට ඒ හා සමාන විෂයන් දින නම් වෙනස් වෙලා තියෙන සමහර ඒවා. දැන් IT සබ්ජෙක්ට් එක ඉස්සර කිව්වේ 202 මේ බලනකොට 202. Information System in Digital Environment ISD කියන සබ්ජෙක්ට් එක. ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් DTI කියන. Digital Transformation and Information System. බිස්නස් ලෝ එහෙමමයි AT පළවෙනි අදියරෙන් කිසිදු වෙනසක් නැහැ. ඒ විෂයන් හතරමයි තියෙන්නේ.
මැත්ස් වලට පොඩි අලුත් දෙයක් එකතු කරලා තියෙනවා. ඒ වෙනස තමයි සිද්ධ වෙලා තියෙන්නේ. සම මැනේජ්මන්ට් වල පොඩි කොටසක් එකතු කරලා තියෙනවා. නමුත් ඒ ටික තුනේ ගත්තොත් තමයි විශේෂයෙන් මම උගන්වන ප්‍රධාන විෂයක් කියන මේ විවරණය කියන විෂය ඇතුළේ තමයි ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙන්නේ. RCA කියන එක ලොකු වෙනසක් වෙලා තියෙනවා 303 සබ්ජෙක්ට් එක. ඒක වෙනසක් වෙලා තියෙනවා. අනිත් විෂයන් වල ලොකු වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. හරි. ඒක වල ලොකු දාන්න නම් ඔයාගෙන් අහුවොත් ඒ කරනවා ඒක. සිලබස් වෙනස් වෙලා මේ මොනවාද වෙලා තියෙන්නේ? ඒ මොකද ලොකු වෙනසක් වෙලා නැහැ. පළවෙනි අදියරේ දෙකයි දෙන්නේ. IT සබ්ජෙක්ට් එකේ නම වෙනස් වෙලා තියෙනවා. තුන්වෙනි අදියරේ දෙවෙනි අදියරේ තුන්වෙනි අදියරේ විශේෂයෙන් විගණන සබ්ජෙක්ට් එක ටිකක් වෙනස්. තුන්වෙනි ටික තමයි කියන්නේ. හරි ඔන්න අපි යනවා ඔයාගේ විෂයන් හතර ගැන පොඩ්ඩක් කතා කරන්න. අපි ඩීටේල් යන්නේ නැහැ. මොකද අපි දැන් සිලබස් පටන් ගන්නතර පස්සේ පාඩම් පටන් ගන්නකොට මේවා අපි නැවත කතා කරලා තමයි ඉස්සරහට යන්නේ. හරි. ඒතර ඔන්න ඔයාලට එනවා පළවෙනිම විෂය මූල්‍ය ගිණුම් කරණය කියන විෂය. මේකේ දෙවාට හම්බෙන්නේ මාව. මාත් එක තමයි ඉගෙන ගන්න මේ විෂය. මේකේ ඒතකොට chapters කීයද? chapters 5යි තියෙන්නේ. බලන්න එහා පැත්තේ විභාගයේ තියෙන බර දැමීම ලකුණු හම්බෙන්නේ ඔය විදිහට. ගිණුම් කරන හැඳින්වීමට ලකුණු 5යි. ගිණුම් කරන සමීකරණය, දිස්සටහන් ක්‍රමය සහ ගිණුම් කරන සංකල්ප ලකුණු 25. ලොකු කොටසක් එතන තියෙනවා. තුන්වෙනි එකේ තමයි ලොකුම කොටස තියෙන්නේ. බලන්න. මූලික සටහන් පොත්, පාලන ගිණුම්, බැංකු සැසඳුම් සහ ශේෂ පිරික්සීම්. මේ වචන සමහරට දන්නේ නැහැ. දන්නේ නැහැ නේද? තාම පුංචි ළමයි. දන්නේ නැති. ඉතින් ඒකට ලකුණු 35ක් වෙන් වෙලා තියෙනවා. එතකොට මේ අධීරයේදී ළමයි අපි හදන්නේ accounts තනි පුද්ගල ව්‍යාපාරයකට විතරයි. ව්‍යාපාර ගොඩක් තියෙනවනේ ව්‍යාපාරික ලෝකේ නේද? තනියෙන් පටන් ගත්තොත් අපි කියන්නේ ඒක තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒක නිකන් කේවල සාම ව්‍යාපාරයක් කියලා. අත වචන. කේවල සාම කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා sole proprietorship business. ඒක තමයි මේ sole proprietorship කියන එක කන්වර්ට් කරන්න ගියාම ඉන්නේ කේවල සාම වෙලා තියෙනවා. හරි. කේවල කියන්නේ කෙනෙක් ස්වාමි කියන්නේ අයිතිය තියෙන කෙනෙක් එක අයිතිය තියෙන කෙනෙක්ගේ ව්‍යාපාරයක් කියන එක. ඒක නේද? තනි පුද්ගල ව්‍යාපාරික ගම ඒක අපිට දැනෙනවා. දෙවෙනි එක තමයි හවුල් ව්‍යාපාර. ඒ කියන්නේ එක්කෙනෙකුට වඩා වැඩියෙන් ඉන්නවා. ඒකේ හවුල්කාරයෙක් ඉන්නවා. ඒ නිසා හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. ඒකේ උඩරින්ම ඉන්න පුළුවන් හවුල්කරුවන් සංඛ්‍යාව 20යි. ඉතින් 20ක් වෙනකම් වාට හවුල් ව්‍යාපාරය තුළ අපිට දකින්න පුළුවන් හවුල්කරු. නමුත් හවුල් ව්‍යාපාර හරිය අඩුයි දැන්. තනි පුද්ගල ව්‍යාපාර හරිය අඩුයි. දැන් මේ වර්ග දෙකම ගත්තොත් මම කියන්නේ මේ දෙකවලටම නෑ මේ අවිධිමත් ව්‍යාපාර. ඒක අවිධිමත් ස්වරූපේ ව්‍යාපාරයි මම එහෙම කියන්නේ. ව්‍යාපාර කරන්න ඇතින් නැති එහෙම හිතන්න එපා මේ වගේ. නමුත් මේවා ළමයි ලෝකෙට බිහි වෙලා තියෙන්නේ නීත්‍යානුකූල විදිහට නෙමෙයි. ආ දැන් නීත්‍යානුකූලව ව්‍යාපාරික ලෝකෙට ඉපදිච්ච දරුවා තමයි සමාගම. සමාගම. එයාට ලස්සන උපැන්න සාධකයකුත් තියෙනවා. සංස්ථාපන සාධකය. අපිට තියෙන උපැන්න සාධකය. ලෝකෙට තිබුණ ගමන් උපැන්න සාධකයක් අපිට හම්බෙනවා වගේ. සමාගමකට ලෝකෙට බිහි වෙනකොට එයා ඉපදින්නේ නීත්‍යානුකූල විදිහට. 2007 අංක 7 දරන සමාගම් පනතයන්ට ලියාපදිංචි වෙලා නීත්‍යානුකූල විවාහයකින් බිහි වෙන්නේ. එහෙනම් ඒ හරහා බිහි වෙන සමාගමට තමයි අපි කියන්නේ නීත්‍යානුකූල දරුවෝ. දැන් නීත්‍යානුකූල ව්‍යාපාරය තමයි සමාගම. ඒ නිසා මම ඒක තමයි විධිමත් ව්‍යාපාරයක් විදිහට සැලකන්නේ. අනිත් ව්‍යාපාර දෙක ළමයි ටික අවිධිමත් ව්‍යාපාර ස්වරූපේ. මොකද ඇයි මම එහෙම කියන්නේ? මම මට දිනව කියලා හිතන්නකෝ එයා තනි පුද්ගල ව්‍යාපාරයක්. දැන් මම සබන් කුරුළු ව්යාපාරයක් කරගෙන යනවා. මම සබන් විකුණලා ඉවරලා දැන් උදාහරණයක් විදිහට මෙතන ඉන්න කවුරු ළමයි සබන් ටික ගන්නවා. ගාලා ඉවරලා හැම පිච්චිලා රැලි වැටිලා සුදු වෙනවා. හැබැයි හැම ඔක්කොම ගිහිල්ලා තමයි සුදු වෙන්නේ. එහෙම වුණොත් මේ ආයතනයට විරුද්ධව නඩු දානවා. ආයතනයේ නම කියමුකෝ මොකක් හරි XYZ ව්‍යාපාරය කියලා. දැන් ආයතනයට විරුද්ධව නඩු දාන්න බෑ මේ කේවල සාල. ඇයි? නීතිය ඉදිරියට ගියාම මෙයා නීත්‍යානුකූල ව්‍යාපාරයක් නෙමෙයි. එහෙනම් මේකේදී අයිතිකරුවෝ තමයි වග කියන්නේ. තේරෙනවද? අයිතිකරුවට විරුද්ධව තමයි නඩු දාන්නේ. හවුල්කරුවන්ට විරුද්ධව තමයි හවුල් ව්‍යාපාරයකට නඩු දාන්නේ. ඉතින් මේක අවිධිමත් නැද්ද? ව්‍යාපාරයක් කරලා අන්තිමට අයිතිකරු තමන්ගේ බෙල්ල දියන්නේ. හවුල්කරුවෝ ඔක්කොම ව්යාපාරයක් කරලා ඔක්කොම හවුල්කරුවෝ තමයි මේ වෙනුවෙන් වග කියන්නේ. සමාගමක එහෙම නැහැ.
සමාගමක සීමා සහිත සමාගම. තමන්ගේ වගකීම තමන් දාපු ප්‍රාග්ධනයට සීමා වෙයි. පැහැදිලිද? අයිතිකරුව වන්දි ගෙවන්න උනොත් අනිකුත් තමන්ගේ පෞද්ගලික දේපල පවා විකුණලා වන්දි ගෙවන්න සැරසිලා ඉන්නවා. What is this? නේ? මේ නිසා ඒවා විධිමත්ද නැද්ද? හැබැයි අපි තනි පුද්ගල ව්‍යාපාරයෙන් ළමයි ආර්ථිකයක බෑක්බෝන් එක කියලා කියන්නේ පිටකොන් තමයි අනුපුද්ගලයේ සුළු පරිමාණ ව්‍යාපාර. මොකද සමාගම් ගණනා ගත්තොත් එහෙම අඩු ප්‍රමාණයක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. පුද්ගල ව්‍යාපාර. ව්‍යාපාර හරියට තනි පුද්ගල ව්‍යාපාර. ඒ නිසා ආර්ථිකයක පිටන හඳුනාරඩි. We call it backbone of the economy is SME. SME කියන්නේ small medium enterprises. තනි පුද්ගල ව්‍යාපාර තමයි ලොකු කාර්යභාරයක් විතර කරන්නේ. ඒ නිසා තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන හදන්නේ කොහොමද කියලා අපි මෙතනදී ඉගෙන ගන්නවා. හවුල් ව්‍යාපාර හම්බෙන්නේ කවද? ඒටි දෙකේ. සමාගම් හම්බෙන්නේ ඒටි දෙකේ. සමාගම් වල තියෙනවා මේ වර්ග දෙකක් පෞද්ගලික සහ පොදු සමාගම්. ලංකාවේ ඉන්න දැවැන්තම සමාගම් කවුද? පොදු සමාගම්. එයාගේ ආයතනය කරගෙන යන්න සල්ලි හොයාගන්නේ කොටස් වෙළඳපොළට ගිහින්. තේරුණාද? හැබැයි පෞද්ගලික ව්‍යාපාරය එහෙම නෙමෙයි. පෞද්ගලික ව්‍යාපාරයක් කියලා කියන්නේ පෞද්ගලික සමාගමක් කියලා කියන්නේ භාග්‍යයි මනුති ඔෂානි තුන්දෙනා එකතු වෙලා පටන් ගන්න පෞද්ගලික සමාගම. ඒ තුන්දෙනාම තමයි ප්‍රාර්ථනා දාන්නේ. ඒ තුන්දෙනාම තමයි මේක පාලනය කරන්නේ. ව්‍යාපාරේ ලොකු වුණා කියලා දැන් භාග්‍යයට සල්ලි දාගන්න පුළුවන්. බැරි වෙන්න පුළුවන්. ප්‍රාර්ථනා අවශ්‍ය නැහැ නමුත් භාග්‍යයට දාන්න බැරි. සීමාකාරයි. පෞද්ගලික සමාගම. මොකද මේ පෞද්ගලික මට්ටමේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ තුන්දෙනාට එකතු වෙලා මේක පොදු සමාගමක් බවට පත් කරන්න පුළුවන් කොටස් වෙලඳ පොළට ගිහිල්ලා ලියාපදිංචි වෙලා මුළු සමස්ත මහ ජනතාවටම ආරාධනා කළා එන්න අපෙන් ඇවිල්ලා කොටස් ගන්න කියලා. අර කට්ටිය ඕගාල සල්ලි දීලා කොටස් අර ගන්නවා. ඒක අන්න ප්‍රාග්ධනය රැස් කරගන්න. අර පොලේ ගිහිල්ලා එළවලු වික්ක වගේ තමයි. පොලට ගිහිල්ලා එළවලු විකුණනවා වගේ මේ පොලේ මොනවද විකුණන්නේ? කොටස්. කොටස් විකුණලා මම කොටසක් දෙනවා ඔන්න සල්ලි ගන්න. කොටසක් දෙනවා සල්ලි ගන්න. සල්ලි රැස් කරගන්න. දැන් මේ තුන් දෙනාට බිස්නස් කරගන්න සල්ලි දීපේ නැහැ දැන් තියෙනවා. හැබැයි අර කොටස් ගත්ත කෙනාට අපි කියන්නේ අයිතිකරු. අයියා දැන් අයිතිකාරයෙක් බවටපත් උනානේ කොටස් කරුවෙක් බවටපත්. ඒ සමාගම තමයි දැන් උදාහරණ ගත්තොත් මේවා දැවැන්ත සමාගම. ඩයලොග් PLC, සිංගල් PLC, DFCC බැංක් ඔක්කොම PLC කම්පැනි නේ. People's Bank BOC හර මේවා රජේ. නවලෝක PLC, හේලිස් PLC මේ ඔක්කොම අබාන දැවැන්ත සමාගම් කියන නමින්ම දන්නවනේ දැවැන්තයි කියලා නේද? දැවැන්ත සමාගම් පොදු සමාගම්. ඉතින් ඒ සමාගම එකම හදන්නට ඒ තුනේදී තමයි. හරි. එහෙනම් මෙතනදී තනි පුද්ගල ව්‍යාපාරික එකවුන්ට් හදන්නේ කොතනද මේ? මෙන්න තියෙනවා හතරවෙනි. කේවල සාම ව්‍යාපාරය සඳහා එකවුන්ට් හදන්නේ. අපි මේ යන්නේ. දැන් ඕනම ව්‍යාපාරයක් කරද්දී දැන් තනි පුද්ගල ව්‍යාපාරවලදී ලොකු ප්‍රශ්නේ තමයි එයාලා ව්‍යාපාර කරන්නේ ලාභද කියලා දන්නේ නැහැ. අලාභද කියලා දන්නේ නැහැ. තේරුණාද? කවුන්ස් හදන්න එපානේ. ඒක මාසෙන් මාස කවුන්ස් හදලා බලන්න ඕනේ මේ ව්‍යාපාර ලාභ දානවද? මේම දිගටම අලාභ විදිහට කිව්වොත් එහෙනම් අපි බැංකු වලට නැවෙලා ව්‍යාපාර ගිහිල්ලා. ඒ නිසා අපි හොඳට දැනුවත් වෙන්න ඕනේ මාසෙන් මාස කවුන්ස් හදලා කවුන්ස් හදලා මේක ලාභද ලාභද කියලා. තේරුණාද? ඒ නිසා ලාභය හදාගන්න අපි හදන ආදායම් ප්‍රකාශනය. ලාභය හොයාගන්න. හරි සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් එකක් නේ. ලාභය කියන එක. ලාභය වෙනුවෙන් අපි ව්‍යාපාර කටයුතු කරන්නේ. ඒ නිසා ඒක හදන්නේ කවුද? ඔයාලා ගන්නවා අධිකාරිය. මාසෙන් මාස එකවුන්ස් හදලා. ව්‍යාපාරේ මූල්‍යමය හැකියාව වෙන්නත් අපි හදනවා තව එකක්. ප්‍රධාන මූල්‍ය ප්‍රකාශන වර්ග දෙකක්. ලාභය හොයාගන්න ආදායම් ප්‍රකාශනයක් හදනවා. මූල්‍යමය තත්ත්වෙ වෙන්නට මූල්‍ය සත්ත්ව ප්‍රකාශන. ණය ගෙවන්න හැකියාව තියෙනවා. ඒක තමයි මූල්‍ය තත්ත්වය. දීර්ඝ කාලීන ණය ගෙවා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රිසිටි බිල ගෙවා ගන්න සල්ලි තියෙනවා. ඒ ටික පේනවා කොහෙද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. තේරුණාද? ඒක හදාගන්න තමයි මේ පළවෙනි පියවරෙන් තුනම අපි කරන්නේ. කොහොමද accounting process කරලා accounts ලාභය හොයාගන්න. තත්ත්වය හොයාගන්න. ඒක තමයි මම හතරවෙනි අතිරේදී කරන්නේ. හරි? පස්වෙනි එකේදී අලුත් කොටස අලුත් නෙමෙයි කාලෙම තිබ්බ පරිගණකගත ගිණුම් කරන්නේ සහ සදාචාරාත්මක වීම වැදගත්. කියන්නේ සදාචාර වෙන්න බෑනේ ගණකාධිකාරීවරු වුණාම නේද? ගණකාධිකාරීවරුන්ට කියනවා
ඒක වෘත්තියක් නම් ඒ වෘත්තියකට තියෙනවා යම් විනය. නේ? මේ විනය වැදගත්කම මොකක්ද කියන එක ලකුණු පහක් විතර වෙන්නලා තියෙනවා. ඔන්න මූලිකව ගත්තොත් ළමයි අපි මේ අධීරණ ඉගෙන ගන්න මොකක්ද? තනි පුද්ගල ව්‍යාපාරයක් සඳහා මූල්‍ය ප්‍රකාශ. මූල්‍ය ප්‍රකාශන දුවම් දෙකයිනේ. ව්‍යාපාරයක් කරගෙන යන ඕන කෙනෙකුට වැදගත් වෙන්නේ ලාභද අලාභ. ලාභද අලාභ. ලාභ වෙලා අලාභ වෙලා තියෙන්නේ මොන වියදම් වැඩියෙන් කරලාද? එහෙනම් මොකද්ද අපි බිස්නස් එක හරව ගන්න මොකද්ද කරන්න ඕනේ? ඈ? මොනවද කරන්න? අපි ඩිස්ට්‍රිබියුෂන් බෙදා හැරීම් ක්‍රමවේද වෙනස් කරන්න ඕනේ. නැත්නම් අපි ආයතන පරිපාලන කටයුතු වෙන වැඩිපුර සල්ලි බෙදම් වෙනවා. එහෙම නැත්නම් අපි භාණ්ඩේ මිල කරලා තියෙන ගාන අඩුයිද? අඩුවෙන්ද මිල කරලා තියෙන්නේ. තීරණ ගන්න එපානේ. එහෙනම් accounting ඕන වෙන්නේ ඇයි ළමයි? accounting ඕන වෙන්නේ ළමයි ව්‍යාපාරය පිළිබඳ තීරණ ගන්න. තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සම්පාදනය කරන්නේ accountant. accounting process. decisions ගන්න. තේරෙනවද? ඒ තීරණ සියල්ලම ගන්න පුළුවන් ඒ නිසා. මේ accounts හදුවොත් තමයි හරියට. ඒ නිසා මාසිකව accounts හදන එක අනිවාර්යයි. හැබැයි අපි මේ අධීරයේදී අපි මාසෙන් මාසෙ හදන්නේ අවුරුද්දකට එකක් හදන හැටි ඉගෙන ගන්න. හරි. පියන් ඊළඟ විෂය. ඊළඟට වාට හම් වෙනවා ව්‍යාපාරික ගණිතය කියන විෂය ළමයි. ව්‍යාපාර ගණිතය කියන විෂයේදී පළවෙනි කොටසේ පළවෙනි අධීරයේ මූලික ගණිතය. දෙවෙනි එකේදී පළවෙනි එකේදී ඔයාලා ඉගෙන ගත්ත කන්සෙප්ට්ම තමයි ඉගෙන ගන්න සමීකරණ ඔයාලා ටිකක් කියලා දෙනවා. දෙවෙනි එක ඔයාලට අලුත් මූල්‍ය ගණිතය කියන එක. ෆයිනෑන්ෂල් මැත්ස් කියලා. අලුත් කන්සෙප්ට් එකක් ඔයාලා ඉගෙන ගන්නවා. තුන්වෙනි එකේදී පොඩි මූල්‍ය කර්මන්නේ වෙන මම වැඩි විස්තර කියන්න දෙන්නේ නැහැ. මාත් වැඩි ඔය අයිති කියන්න දන්නේ නැති නිසා. ඊට පස්සේ හතරවෙනි එකේදී දත්තයන් ඉදිරිපත් කරන්නේ කොහොමද? දත්ත ඉදිරිපත් කරන්න බෑනේ විවිධාකාර ආකාරයකින් නේද? ඒ ඉදිරිපත් කිරීම කොහොමද කරන්නේ? එයාට ලකුණු 15ක් දීලා තියෙනවා. ප්‍රමාණාත්මක විචල්යන් දෙකක් සැසඳීම කියලා මාතෘකාවක් තියෙන එක ලකුණු 10යි. ඔයා දන්නවා සම්භාවිතාවය කියන එක ඉගෙනගෙන තියෙනවා සාමාන්‍ය පෙළ දියුණුව. ඒ කොටස ගැන ඉගෙන ගන්න තියෙනවා සීට් ලකුණු 15ක්. ඊට පස්සේ තියෙනවා දර්ශක සහ කාල ශ්‍රේණි ලකුණු 10ක්. අවසාන වශයෙන් තීරණ ගැනීම සඳහා මේ ව්‍යාපාරික ගැටලු වලට තීරණ ගැනීම සඳහා ගණිතය පාවිච්චි කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න. එතන ලකුණු 5ක් තියෙනවා. ඒක අලුතෙන් ඇඩ් වෙලා තියෙන සිලබස් එක. හරි. මේකට ළමයි වාට උගන්වන්න සම්බන්ධ වෙනවා අපේ පුබුදු සර්. හරි දක්ෂයි සර්. ඉතින් ගණිතය ළමයි එක හැම චැප්ටර් එකක්ම ඉවර වෙනකොටම පාස් පේපර්ස් කරලා තමයි චැප්ටර් එක නවත්තන්නේ. ඉතින් ඒක චැප්ටර් එකේ ලකුණු 100 එකතු කරන විදිහ මුල ඉඳන් එකතු කරනවා. ඔන්න දැන් ළමයි 10ක් ඉවරයි ලකුණු ඔන්න පාස් පේපර්ස් ටික. ඔන්න දැන් වාට ලකුණු 10 ඉවරයි අරන්. ඊයේ දෙවෙනි චැප්ටර් එක වුණාම ඔය ලකුණු 20ක් අරන් ඉවරයි. ඔන්න 35ක් අරන්. ඔන්න ඕකේ ගියා වාට වැඩි කරලා දෙන ලස්සන. ළමයි කැමති මොකද පාස් පේපර්ස් ටිකක් ඒවලෙම කරගෙන යන නිසා. හරි. මේකදී ඔයාලට ළමයි කැල්කියුලේටර් එකක් ඕනනවා. AD විභාගයේදී ඔයාගේ ඔළුවෙන් ඔය ගණන් හදන්නත් අවශ්‍ය නැහැ. සයන්ටිෆික් කැල් එකක් ගන්න ඕන. සර් කියයි මොන වර්ගයේ කැල්කියුලේටර්ද ගන්නේ. කැල්කියුලේටර්ස් දැන් හරි ගණන්. ඒ නිසා අඩුවෙන් තියෙන තැන් කීපයකුත් මම ගෲප් වලට දානවා. ඉතින් ඒ තැන් වලින් ගන්න පුළුවන්. හරි. අනිවාර්යෙන් කැල් එකක් ගන්න මුලදීම මොකද මේකේ ගණන් හදනකොට ළමයි ෆෝමියුලාස් පාවිච්චි කරන විදිහ ඉගෙන ගන්න. ඒක ගණන් හදනකොට ෆෝමියුලාස් පාවිච්චි කරන විදිහ ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා කැල්කියුලේටර් එකක් අත්‍යවශ්‍යයි කියන එක මතක තියාගන්න. හරි. මේ සර් විස්තර ගත්තොත් තමයි සර් කොළඹ යුනිවර්සිටි එකේ හිස්ටරි ලෙක්චරර් කෙනෙක්. දැනටමත් තව පෞද්ගලික විශ්වවිද්‍යාලවල හිස්ටරි ලෙක්චර්ස් කරනවා. හැබැයි කොමර්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන. කොළඹ යුනිවර්සිටි එකේ හිස්ටරි එකක් තියෙන සර් කෙනෙක් තමයි ඔයාලට දේශන පවත්වන්නේ. හරි. තුන්වෙනි විෂය ආර්ථික විද්‍යාව. ඒක උගන්වනවට සම්බන්ධ වෙනවා අත් එක්ක සමන් ප්‍රියසර්. එයාට ආර්ථික විද්‍යාව උගන්වලම සෑහෙන අත්දැකීම් ගොඩක් තියෙන සර් කෙනෙක්. ඉතින් ළමයි ටික හරි කැමතියි පොඩ්ඩක් එයාත් එක්ක. හරි ෆ්‍රෙන්ඩ්ලි යා උගන්වනවා. ඉතින් පළවෙනි අධීරයේ ගත්තොත් පළවෙනි චැප්ටර් එකේදී ව්‍යාපාරික පරිසරයට අදාළ ආර්ථික සංකල්ප හා පද්ධති ගැන කතා කරනවා. එතකොට ඉල්ලුම සැපයුම තීරණය වෙන හැටි, කොහොමද සමතුලිතය තීරණය වෙන්නේ වෙළඳපොළ, සමතුලිත මිල තීරණය වෙන හැටි. ඒවට රජයේ මැදිහත් වෙන්නේ කොහොමද? ඒක ගැන කතා කරන ලක්ෂණ 20ක් ඉරණේ වැය වෙලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි චැප්ටර් එක නිෂ්පාදන ක්‍රියාවලිය හා විවිධ වෙළඳපොළවල් වර්ග
ගැන කතා කරනවා. ඔයාලා ඇති කතිපයාධිකාරී වෙළඳපොළ සමාජවාදී වෙළඳපොළනේ ඒ වගේ ඒවා තියෙන ඒවා ගැන කතා කරනවා. ඊට පස්සේ රටක් විදියට ජාතික වශයෙන් ගිණුම්කරණය කරන්න කොහොමද? ආර්ථික කළමනාකරණයේදී රජයේ තියෙන කාර්යභාරය මොකක්ද? ඔන්න ඔය ගැන කතා කරන ලකුණු 20ක් විතර තියෙනවා. රටේ තියෙන මූල්‍ය පද්ධතිය මුදල් හා ඔතනදී තමයි වාගේ උද්දමනය අනුපාතය ඕවා විනිමය අනුපාත කොහොමද තීරණය වෙන්නේ? ඔන්න ඔය ගැන කතා කරනවා. ඒක හරි ප්‍රායෝගිකයි. ඒක හරි වැදගත් දැනුම. ඉතින් හොඳ විෂයක් ඒක. එතන ලකුණු 15ක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම හා විදේශ විනිමය වෙළඳපොළ 10%ක්. අන්තිම වශයෙන් ආර්ථික වර්ධනය, සංවර්ධනය හා ආර්ථිකයේ නව ප්‍රවණතා. ඉකොනොමික් ට්‍රෙන්ඩ්ස් ගැන කතා කරනවා 5%ක්. මේකෙදි භාග වෙලා තියෙනවා. ඒකට ඔයාලට පුළුවන් පුතා මේ සර් එක මේ විෂය ගැන වැඩිපුර අධ්‍යයනය කරන්න. නමුත් මේ විෂය ප්‍රායෝගික විෂයක් වර්තමානයේ විශේෂයෙන් ගොඩාක් අභියෝග වලට මුහුණ දෙන වැඩිපුර කතා බහ වෙන විෂයක්. තව දකින්න ඇති ලෝක වෙළඳපොලේ තියෙන ලෝක ග්ලෝබලි වශයෙන් තියෙන ගැටලු නිසා විවිධ ආර්ථිකයන් ඇති වෙන බලපෑම පෙට්‍රල් මිල වැඩි වෙනවා අඩු වෙනවා නේද? දැන් ආණ්ඩුවෙන් කියනවා පෙට්‍රල් මිල වැඩි වුණා, ඩීසල් මිල වැඩි වුණාට එයා යම් ප්‍රමාණයක් දරාගෙන තමයි ඉන්නේ. මේ වෙද්දී ඇත්තටම තියෙන ට්‍රෙන්ඩ් එක හැටියට ඔයිට වඩා පෙට්‍රල් සහ ඩීසල් වල මිල වැඩි වෙන්නේ. යම් ප්‍රමාණයක් ආණ්ඩුව විසින් ගන්නවා. අන්න ඒව තමයි මේ රජයේ මැදිහත් වීමේ ආර්ථික කළමනාකරණ රජයේ කාර්යභාරයක් විදිහට යාළ මැදිහත් වෙලා ඉන්නේ. යම් සාමාන්‍යයක් දීලා තියෙනවා. ඒවා තේරෙනවද? ඒ නිසා අසල විෂයක් මේ ආර්ථිකයේ තුල මොනවද වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන් මේ විෂයත් එක්ක. අවසාන වශයෙන් ළමයි ව්‍යාපාර පරිසරය කියන විෂය තියෙනවාට මොකද මේකදී මේ විෂය කියලා දෙන්න එකතු වෙන්නේ සුසන්ත සර්. සුසන්ත සර් මම වගේම වරලක් ගණන් අධිකාරීවරයෙක්. ඒකෙදි පළවෙනි කොටස ගත්තොත් ව්‍යාපාර සංකල්ප ව්‍යාපාර පරිසරය සහ ව්‍යාපාර සංවිධාන වලට එහි බලපෑම ලකුණු 15ක් විභාගයේ දෙන්න ළඟින් ඉලා තියෙනවා. විවිධ සංවිධාන වර්ග තනි බුද්ධල හවුල් සමාගම් සමූපකාර ඕවා ගැන පොඩ්ඩක් කතා කරනවා. 15ක් වෙන් වෙලා තියෙනවා. ව්‍යාපාර වලට උපකාරක සේවාවන් සංවේදනය ප්‍රවාහනය බැංකු මේ උපකාරක සේවාවන් අත්‍යවශ්‍ය ව්‍යාපාර කටයුතු කරන්න ඒව ගැන කතා කරන ලකුණු 30ක් තියෙනවා. සංවිධාන වල වෙළඳාම ගැන කතා කරනවා දේශීය හා අන්තර්ජාතික වෙළඳාම ගැන ලකුණු 10ක්. ව්‍යාපාර කෙරෙහි රජයේ බලපෑම ලකුණු 5ක්. ආර්ථික සංවර්ධනය සහ ව්‍යවසායකත්වය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දායකත්වය මම කලින් කිව්වේ ආර්ථිකයක බෑක්බෝන් එක කියලා කියන්නේ මේ SME සෙක්ටර් එක. කියන්නේ small and medium enterprises. මොකද ඒව තමයි වැඩියෙන් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ කොටස ගැන කතා කරන ලකුණු 15ක් ඒකට දීලා තියෙනවා. ව්‍යාපාර ආචාර ධර්ම වල වැදගත්කම සහ සමාජ වගකීම් කොටස ලකුණු 5යි. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ ගැන කතා කරන ලකුණු 5ක්. ඒත් මෙතනදී ළමයි අර විෂය විශේෂයෙන් ව්‍යාපාර සහ ව්‍යාපාරයකට අදාළ අනිකුත් පරිසරය කෙරෙහි තමයි මේ සබ්ජෙක්ට් එක යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ දැනුමත් ඔයාලට අත්‍යවශ්‍යයි ව්‍යාපාර බලන්න මේ විෂයන් ඉගෙන ගන්නකොට ඔයාලට හම්බෙන්න දැනුම මේක මම කලින් කිව්වේ ඒකයි මේක විෂයන් විදියට මේ විභාග පාස් වෙනවට වඩා මේ විෂය කර්ම වා දැනුවත් වෙන එක තමයි වැදගත්. ඒක තමයි දැනුම වඩපත් වෙන්නේ අවසානයේ. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. හරි. අන්තිම මොහොතේ ප්‍රාතිහාර පාන්න එපා. දැන් අපි පන්ති පැවැත්වෙන ආකාරය ගැන විෂයන් උඩ හරිනේ. පන්ති පැවැත්වෙන ආකාරය ගැන කිව්වොත් අපි මේ වෙනකල් ළමයි අපි පන්ති කරගෙන ගියේ ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට ඔන්ලයින් ක්ලාස් එක කරා. මේ විදිහටම ඔන්ලයින් පන්ති තියෙනවා. නමුත් අපි දැක්ක දෙයක් තමයි ළමයි ඔන්ලයින් ක්ලාස් එකට ළමයින ප්‍රමාණය හරි අඩුයි. ඔන්ලයින් ක්ලාස් එකේ ළමයින ප්‍රමාණය ටිකක් අඩු වෙලා තියෙනවා. අඩු වෙනවා. එයාලා කැමති ගෙදර ඉඳන් වීඩියෝස් බලන්න. නමුත් එතනත් ළමයි වීඩියෝස් බලන්න ගියාම ප්‍රශ්නයක් තියෙනවා. අපි දකින විදිහට අවසානයේදී ළමයි ඔක්කොම වීඩියෝස් ටික කොට ගන්නවා. දැන් මෙහෙම මානසිකත්වයක් ඇති වෙන්න පුළුවන් කොහොම එකක්ද? අයියෝ මට තියෙනවානේ ඔක්කොම රෙකෝඩින්ග්ස් ටික. දෙන්නම් වැඩි අන්තිම මොහොතේ ඔය ටික බලලා දානවා අන්තිම මොහොතේ ආයි nothing කියලා නේ. ඒ වගේ මානසිකත්වයක් හදාගෙන
එයා ඉතින් රෙකෝඩ් බාර් එකක් දාගෙන ඉන්නවා විතරට. හා අන්තිම මොහොතේ දැන් අන්තිම මොහොතේ ඔය වැඩේ කරන්න ගියාම ඇති වෙන දේවල් ගැන නිකම්ම හිතන්න. දැන් ජොබ් එකක් කරන කෙනෙක් නම් අයියෝ මානසික පීඩනය වල කොහොමද දෙන්නේ මම මේක කරගන්නේ? මේ ඔන්න නෝට් ටික බැලුවේ වීඩියෝස් තියනවා. එන්න ගොඩක් තියෙනවා. කොහොමද ඔක්කොම කියවන්නේ? හා මෙතන ඇති වෙන මානසික පීඩනය බලන්න විභාගයකට හරියට සූදානම් නොවුනා කියන ප්‍රශ්නය. ඔයාට පාඩම් කරගන්න විදිහ හිතා ගන්න බෑ. ඔයා කොහොමද මේකට කාලය වෙන් කරන්න ඕන කියලා හිතා ගන්න බෑ. ඔයා මේ පීඩනයට ලක් වීම මත ඔයාගේ සහෝදර සහෝදරියෝ ඇවිල්ලා ඔයාට මොන අක්කේ මේක දෙන්න අයියේ මේක දෙන්න කියපුවම කණ්ඩ වගේ හිතෙනවා. ඒ මානසික පීඩනයේ ප්‍රතිඵලය අරකට යනවා. අම්මා ඇවිල්ලා මොනවා හරි කිව්වොත් තාත්තා මොනවා හරි ඇවිල්ලා කිව්වොත් ඒකත් නිකන් වැරදියට පේනවා. ව්‍යාපාර ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ඔයා කෙනෙක් ඇවිල්ලා මොනවා හරි උදව්වක් ඉල්ලුවා කරගන්න බැරි තත්යකටපත් වෙනවා. වෙනස් විදිහේ වචන වලින් ඒක පීඩනය එළියට යනවා. හ්ම් මානසික පීඩනය නේද? ඔයා ලෙඩ වෙනවා ශරීරේ. හා පොඩි වෛරයක් ඔයාගෙනම ඇති වෙනවා මේ නිසා. අන්තිම මොහොතේ විභාගයේ ලියා ගන්න බැරි වෙනවා මේ නිසා. ඒතකොට ඔයා මේ හදන වටපිටාව හදාගත්තේ කවුද? ඔයාම තමයි. ඔයා කරන දේවල් වල වගකීම ඔයාට. තියෙන නිසා හොඳ සාමකාමී පරිසරයක් හොඳ සාමකාමී ජීවිතයක් ගත කරන්න නම් කළ යුතු දේවල් එදා කරන්න. එහෙම ගොඩ ගහගෙන අල්ටිමේට් සර්ප්‍රයිසස් ගන්න එපා. විභාගයක් කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. මං කිව්වේ විභාගයේ පාස් වෙන්න නම් ඔව් ඔයාගේ අමුදි විදියකට අන්තිම මොහොතේ පාඩම් කරලා විභාගෙ ලියලා පාස් වෙන්න පුළුවන්. නමුත් මේ වැදගත්කම මෙතන තියෙන්නේ end of the day the knowledge is matters. අවසානයේදී knowledge එක කියන එක වැදගත්. ඒවල knowledge එක කියන එක එන්නේ නැහැ එකපාරට. knowledge එක කියන එක එන්නේ you do something over the time of period continuously gradually තමයි ඔකේ. පැහැදිලිද? ඒ නිසා මේක ඕනම අධ්‍යාපන කටයුතු මේ විභාගයකට අදාළයි. මෙතනින් එහාට ළමයි ඔයා උදාහරණයක් විදිහට වරලන්තන කාර්යකාරී බවට පත් වෙන්න කැමති නම් ඔයා දැන් ඉන්න තත්ත්වෙ නෙමෙයි වැදගත්. මම ඒක කිව්වේ දැන් ඉන්න තත්ත්වෙ නෙමෙයි වැදගත්. මමත් මගේ ජීවිතේ පටන් ගත්තේ ඔඩිට් ෆර්ම් එකකින් රුපියල් 6500යි සැලරි. හා 6500කින් පටන් ගත්තේ. අපි ට්‍රේනින් යනකොට වරලන්තන කාර්යකාරීවරයෙක් බවට පත් වෙන්න අවුරුදු 3ක් ට්‍රේනින් යනවා. අවුරුදු 3ක් ලංකාවේ අවුරුද්දක් කියලා මෝල්ඩිව්ස් උත් කියනවා අවුරුදු එකක්. හොඳ ඔඩිට් ෆර්ම් එක. ඒ ඔපියුනිටි වාගෙන යන්න පුළුවන්. හරි. ඉතින් එහෙම පටන් ගත්තා. තේරුණාද? උඩ ඒ මං කියපු ගානට අග බිඳුවක් අගට බිඳුවක් දැන් බිඳු තව කිහිපයක් දැම්මත් ඊට වඩා වැඩි ලොකු ප්‍රතිලාභ අපිට හම්බ. තේරුණාද? බලන්න කියන්නේ දැන් මේවා කියන්නේ මේ නමුත් අසීමිතයි. තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම මත ඒවා හම්බ වෙනවා. තේරුණාද? දැන් මම ලංකාවේ තියෙන අපරල් කම්පැනි එක අපරල් ගාමන්ට්ස් කම්පැනි එක එක්ස්පෝර්ට් කරන කම්පැනි එකක්. ඒකේ CFO විදිහට ඉන්නවා. ඒ ඉන්න අතරේ ළමයි තව කම්පැනි එකක ඒ ආයතනයේම තවත් කම්පැනි එකක් තියෙනවා. ඉන්දියන් කම්පැනි එකක්. ඉන්දියාවේ කෙනෙක් එක්ක පටන් ගත්තා කම්පැනි එකක්. ඒක අපරල් ගාමන්ට්ස් තියෙනවා. හතරක්. අපේ එකේ තුනයි මේකේ හතරයි. මේ හතේ මිනිස්සු ගත්ත සේවකයෝ ගත්ත 4400ක් වැඩ කරනවා. 4400ක වැටුප් වල ඉඳන්ම ආයතනයේ දියුණුව සඳහා මම වැඩ කරනවා. නේ? ආයතනයේ මූල්‍ය කටයුතු පාලනය කිරීම සඳහා මගේ තීරණ තමයි බලපාන්නේ. අද කීයක් හැම වෙන ඩොලර්ස් මුදල් බවට පත් කරන්න ඕනද රුපියල් බවට පත් කරන්න මේ සියල්ල තීරණය කරන්නේ මම. මේ ඒක ලොකු කාර්යභාරයක් ආයතනයක කරන්නේ. නමුත් අර පොඩි තැන රුපියල් 6500ක් ගත්ත ට්‍රේනින් කෙනෙක් තමයි අද මේ වැඩි. ඒ ඔයාලට මේ දේවල් කරන්න බැරි නෑ. තේරුණාද? ඒ නිසා මේක තමන්ගේ අරමුණ අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් අරමුණ හොඳ නම් ඔයා ඒ විදිහින් නිවැරදිව වැඩ කරනවා නම්
ඒකට යන එක නවත්තන්න බෑ කාටවත්. අත්දැකීමෙන් කියන. ඒ අරමුණට යනවමයි. ඒ අරමුණ පැහැදිලි වෙන ළමයි අර ඒ සඳහා එන බාධක දෙතින්ම නැති වෙනවා. දෙතින්ම නැති වෙනවා. ඒ නිසා එහෙම මතක තියාගන්න. ඉතින් ඔයාලට මේ වැඩේ කරන්න බැරි නෑ මේ විදිහට මුඩිය පටන් ගත්තට. ඔයා හොඳ ආයතනයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ පාර පොඩි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක බලමු ගැළපෙයිද නැද්ද කියලා. අපි හිතනවා දැන් මේ එක එක දැන් උදාහරණයක් විදිහට මේ විෂය ගත්තොත් ළමයි chapter 8ක් තියෙනවා. හ්ම්. තාක්ෂණයේ දිනුවත් අපිට තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේ chapter 1 2 උදාහරණයක් පළවෙනි chapter එක සම්පූර්ණයෙන්ම ඔයාලට පළවෙනි දවසේම දෙන්න. මේක මේ this is going to be a test. ටෙස්ට් එකක් විදිහට පළවෙනි වතාවට කරන වැඩක්. නැත්නම් දැන් අපි දිගටම ඔන්ලයින් පන්ති තමයි කරගෙන ආවේ. පළවෙනි chapter එක ඔයාලට දෙනවා සම්පූර්ණයෙන්. ටියුට් එකයි ලෙසන් එකයි. අපි ලස්සන LMS සිස්ටම් එකක් තියෙනවා. ඒක තමයි දෙන්නේ ඒක ලොගින් එක. අනිත් මේ අවිධිමත් විදිහට වීඩියෝස් ටික ෂෙයා කරනවා නෙමෙයි. ඔයා එකට ලොග් වෙලා ඒක ක්ලික් කරලා එතනම ටියුට් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එතනම ඔයාලට මාක් කරන්න පුළුවන් බැලුවට පස්සේ කම්ප්ලීට් කරාම කම්ප්ලීට් කිය. ඔයා ඒක ග්‍රීන් වෙනවා. ඒ විදිහට පල්ලෙහාට යනවා. ඔයාලට ලස්සනට ඒක කරගෙන යන්න පුළුවන්. ඇයි අපි තාක්ෂණයේ දියුණුව නිසා බලන් ඉන්න ඕනේ මම හැම වෙලේම මේක සතියෙන් සතිය කරනවා. උදාහරණයක්. ඒක තියෙනවා. ඒ නිසා ඔයාට දෙනවා ප්ලෑන් එක. මේ chapter එක සහ දෙක ඔයා පළවෙනි ජූන් මාසේ ඉවර කරන්න. දෙවෙනි එක ජූලි මාසේදී ඔයා මේ chapter එක ඉවර කරන්න. ඊළඟට හතරවෙනි එක මේ මාසෙදී ඉවර කරන්න. අපි ඔයාලට මුලදී මේ chapter එකේ videos ටිකක් එකතු දෙනවා. ඒ වගේම එක chapter එකක් දෙකක් ඉවරන ගමන් අපි online session එකක් කරනවා. නැවත revision එකක් වගේ. ඔයාලගේ සූදානම් මොකද? ඒතර ඔයාගේ යුතුකම තමයි අපි දෙන පොඩි ගයිඩ් එකක්. ඒක මාක් කරලා මේක සර් පාඩම් කරලා තියෙනවා මේ දවස්වලදී. ඔයාලට දුන්න ප්ලෑන් එකක් තියෙනවා මේක පාඩම් කරගෙන යන්න. ඒ නිසා මේක අපි අර ලෙක්චර්ස්ලත් එක්ක කතා කරලා පළවෙනි වතාවට ඉම්ප්ලිමන්ට් කරන්න හදන එක වෙනස් දෙයක් විදියට. මොකද සාම්ප්‍රදායිකව හැමෝම ඔන්ලයින් පන්තියට එනවා. ඒකට එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ඒක විසි අර ගෝ එකකුත් නැහැනේ. ඔයාලා වැඩේ කරනවද? කරන්නේ නැහැ. ඔයාලා වැඩේ නොකරනවා වෙන්නත්. වීඩියෝස් බලනවා වෙන්නත් පුළුවන්, නොබලනවා වෙන්නත් පුළුවන්. අවසානයේදී තමයි විභාගෙ ලියන්න වෙන්නේ කියලා. ඉතින් එතනට යන්න ඕනේ නැහැ නේද? මේ දාන එෆර්ට් එක අවසානයේ ප්‍රතිඵල ඔයාලට ලැබෙන්න. ඉතින් අපි තව පොඩ්ඩක් ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා ඉතින් අපි තව උත්සාහ කරනවා මේක හොඳ මට්ටමකට ගන්න. එතකොට ඔයත් ප්ලෑන් එකකට මේක කරගෙන යනවා. පැහැදිලි ප්ලෑන් එකකට කරගෙන ගිහිල්ලා ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකක විශේෂයෙන් අන්තිමේදී කොහොමද පාස් පේපර් ඉස්සරහ නාඩියක් දෙනවා. පොඩි සැලසුමකට මේ වැඩේ කරන්න පුළුවන් වෙනවා. ඒක ඔයා පුරුදු වෙනවා මේක ප්ලෑන් කරන්න එපා කියලා. මුලදීම අර පළවෙනි අදියේදී මේක ටෙස්ට් කරලා බලන්න. එතකොට ඔයාට පුරුදු වෙනවා ඉස්සරහට ලෙවල් 2 ලෙවල් 3 දී මේ වැඩේ කරගෙන යන්න. හා මම හිතනවා ඒක හොඳ දෙයක් වෙයි. මොකද මේක අපි කතා බහ කරලා අපිත් එතන සර්ලා කීප දෙනෙක් ඔක්කොම එකතු වෙලා කීපෝතාවක් කතා කරලා මේක මේ වගේ පොඩි ප්ලෑන් එකක් හදාගන්න. සක්සස් වෙයි කියලා හිතනවා. තේරෙනවද? දැන් සාම්ප්‍රදායික විදිහටම අපි කරන්නේ නැතුව වෙනස් විදිහකට කරන්න උත්සාහයක් ගන්නවා මේ පාර. ඉතින් අපි බලමු ඊට පස්සේ ඒක ප්‍රතිඵල. එතකොට දැන් ළමයට හිතේ එකපාරට සර් ඔන්ලයින් ආගෙන මේව අහන්න. සර්ලා හතර දෙනාම ගෲප් එකේ ඉන්නේ. accounting සර් මම ඔයාලට ඕන වෙලාවක මට කතා කරන්න පුළුවන්. මම සමහරවිට දවසේ උදේ ඉඳන් ආසනෙක බිසි වෙන්න පුළුවන්. නමුත් මම කෝල් බෑක් කරනවා අනිවාර්යෙන් එදා දවසේ ඇතුළේ. හරිද? ඒ වගේ අපේ හැම සර් කෙනෙක්ම ඔයාට කන්ටැක්ට් කරන්න පුළුවන් ඕනම වෙලාවක. trust me. ළමයි එන්නේ කඩාගෙන සර් තේරුම් නැත්තම් කොහොමද අහන්නේ? පන්තියේ. ළමයි ප්‍රශ්න අහන්නේ නැහැනේ පන්තිවල. දැන් අපි අවුරුදු ගණනාවක් මේක උගන්වලා තියෙනවා. පන්ති වලට ළමයි ප්‍රශ්න අහන්නේ. අහන එකම ප්‍රශ්නේ සර් ටියුට් එක ගන්න බැරිද? හා සර් ටියුට් එක හම්බුන්නේ නැහැ. අන්න ඔය ප්‍රශ්න තමයි අහන්නේ. සර් මම අලුතෙන් ආවා.
කොහොමද පරණ ටියුට් ටික ඉවතු කරගන්නේ? ඔන්න වගේ ප්‍රශ්න තමයි ඉතින් අපි දැකලා තියෙන්නේ නැතුල් ළම විෂය කරුණට අදාළ ප්‍රශ්නයක් තමයි අහනවා හරි අඩු. ඉතින් මොකද අනිත් කාරණේ ළමයි මේක ඔයාගේ විභාගෙ. ඒ නිසා ඔයා තනියම වැඩ කරන තා ඒක ප්‍රතිඵල වෙයි. පරණ ටියුෂන් ක්‍රමවේදෙම ඔලුවට දාගන්න යන්න එපා. සර්ම තමයි දෙයියා යාව ගන්න. ඒවා ඒ ලෙවල් වල, තා ඕ ලෙවල් වල. ඒ ලෙවල් වලනේ යාලා වීරයෝ බවටපත් වෙන්නේ. නේද? අපි මේ සුදුසුකම් වල අපි වීරයෝ නෙමෙයි. ඔයාලා තමයි වීරයෝ බවටපත් වෙන්නේ. තේරෙනවද? ඉතින් ඒ නිසා අපි පොඩි වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරගන්න අපි වට සැලසුමක් දෙනවා ප්ලෑන් එක මෙන්න මේ විෂයන් මේ බෙදලා තියෙනවා චැප්ටර්ස් ටික ලස්සනට. මේ චැප්ටර්ස් ටික මෙන්න මේ මාසය ඇතුළත කරන්න ඕනේ. ඉතින් ඔයාගෙන් අපි ඒක ගෙන්න ගන්නවා. ඒක කම්ප්ලීට් කරාට පස්සේ මාසිකව උඩ අපේ මේ අධ්‍යයනය කරන්න පුළුවන් මේ වැඩේ ඔයා කරනවද නැද්ද? පැහැදිලිද? හරි මේකෙන් පස්සේ අපි බලමු මේක ගැන කතා කරලා. ප්‍රශ්නයක් තියෙනවා නම් බැරි වෙලාවත් අපි නැවත ඔන්ලයින් සෙෂන් ටිකක් කරනවා මාසිකව හෝ දැන් දැනට තීරණය කරේ මාසයක් හෝ අදාළ දැන් කරුණු අනුව මාසිකාමාරට මාස දෙකකට ඔයා අදාළ ඔන්ලයින් සෙෂන් එකක් කරනවා ඒ සම්බන්ධයෙන්. එතකොට ඔයාට ඒකට සම්බන්ධ වෙලා තියෙන ප්‍රශ්නයක් හෝ තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. බට් මගේ මේ එක්ස්පීරියන්ස් එක ගන්නව දන්නවා ළමයි ප්‍රශ්න ගේන්නේ නැහැ. තේරුණාද? හරි. ඒ නිසා අපිට ඕනේ ළමයි දැන් ඔයාලා පන්තියට ඇවිල්ලා අපේට ක්ලාස් ෆී ගෙවලා අවසානයේදී ඔයාලා විභාග කරන්න නැතුව ඉන්නවා නම් ඒකට කැමති නෑ අපි. තේරෙනවද? ඒක අපරාධයක්. එහෙම බෞද්ධරයක් අපි දැක්කා. ඔන්ලයින් පන්තියට එන්නේ ආර කීප දෙනා. දැන් මේ චූටි ළමයා අනිවාර්යෙන් ඔන්ලයින් පන්තියට එයි. මම දන්නවා ඒක. මොකද ඒ ළමයා ඉගෙන ගන්න කාලේ. අනිත් අය ඔක්කොම රැකියාව කරනවා. ටික දවසක් යනකොට එන්නේ. හැබැයි ක්ලාස් ෆීසුත් ගෙවනවා. ඒතර අපි හිතනවා ළමයි ක්ලාස් ෆීසුත් ගෙවන නිසා හරි එහෙනම් මේ ළමයි පාඩම් කරනවාද කියලා විතර. නමුත් අන්තිමේදී බලනකොට විභාග ලියන්න. දැන් අපිටත් යුතුයකමක් තියෙනවනේ නේ. අපිට පන්තියට සල්ලි එකතු කරනවට වඩා මේ අපි පන්තිය පවත්වාගෙන යන යම් පිළිවෙලක් යනවා. ඒ නිසා පන්ති දුරුම ඒ දිවාල ගෙයිම් කරන්න යනවනේ නේද? නමුත් ඊටත් වඩා අපි බලන්න ඕනේ මේ අපි දෙන දේෙන් ළමයි ප්‍රයෝජන ගන්නවද කියන එක. සහ මේ තාක්ෂණයේ පහසුකම් එක්ක ඇයි අපි ඒ කරන පරණ ක්‍රමවේදීන් පාවිච්චි කරන්නේ? එහෙම අත්‍යවශ්‍යයි. අපි බලමු වෙනස් විදියකට ඒක කරන්න. ඉතින් ඔයාලගේ අදහස් අපි දැන් මේකෙන් පස්සේ කතා කරමු. කතා කරලා අපි අලුත් ක්‍රමවේදයක් කරලා බලමු. අලුත් දෙයක්. ඉතින් ඒකත් එක්ක ඔයාලට අලුත් අත්දැකීමක් බවටපත් වෙනවා. හරි? හරි අවසාන වශයෙන් මේ BC සබ්ජෙක්ට් එක ගැන තියෙන මම BC සබ්ජෙක්ට් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරා. ඒ නිසා මේකේ කන්වර්සේෂන් ස්කිල්, රීඩින් ස්කිල්, බිස්නස් රයිටින් ස්කිල්, ෆන්ක්ෂනල් ග්‍රැමර්, බිස්නස් ප්‍රසන්ටේෂන් ස්කිල්, ප්‍රසන්ටේෂන් ස්කිල් කොහොමද හදාගන්නේ? ජොබ් ඉන්ටර්විව් එකකට කොහොමද මොන දෙන්නේ? අන්න වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. හරිද? දැන් උදාහරණයක් විදිහට ජොබ් ඉන්ටර්විව් ස්කිල් එක ගත්තොත් එහෙම දැන් අද වුණත් අපි රැකියා කරන ළමයිනුත් ඉන්නවා. හැබැයි දැන් ඉන්ටර්විව් එකට ගියාම ඔයා ගැන කියන හැටි තාම හදාගන්න. So how you are going to describe yourself? Because the first question they are going to ask is, can you explain yourself? නේ? ඒකනේ අහන ප්‍රශ්නේ. ඔයාගෙන් අහන්න පළවෙනි මේ ඉන්ටර්විව් එකේදී ඒක තමයි ටිපිකල් ප්‍රශ්නේ නේ. ඔයාගෙන කියන්නේ. මෙතනින් ඉන්න රැකියා කරන හැමෝගෙම කී දෙනෙක් තමන් ගැන මේ ඉන්ටර්විව් එකේදී කියන විදිහ දැනට ස්ට්‍රක්චර් කරගෙන දැනට කතා කරගෙන පාඩම් කරගෙන තියෙනවා. පුරු වෙලා තියෙනවා. I'm pretty sure කවුරුත්. ඉතින් ඒව තමයි අපි වරද්දගෙන. දැන් මේ අධීර ළමයි සිංහල වලින් මේක ඉගෙනගෙන මේක ජීවිතේට කොට යන්න පුළුවන්. බෑ. ඒ නිසා මම කලින් කිව්වා වගේ ළමයි මේ ඔයා AT කරලා හෝ චාර්ට් කරලා ඉස්සරහට යනවනේ. ඒකත් එක්ක ඉංග්‍රීසි හදාගන්න එක අනිවාර්යයි. ඉංග්‍රීසි ඉතින් බැරි වුණාම අපිට කරන්න බෑනේ වැඩ නේද? ඒක අනිවාර්යයි අත්‍යවශ්‍ය දෙයක්. හරිද? ඔයා කොච්චර වැඩකාරයෙක් වුණත් ඔයාගේ ඉස්සරහට ය아가න්න බැරි වෙන්න පුළුවන් මේ දේ යනවා. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒකේ
ඒකට වෙලා තියෙන හේතුව අපි එෆර්ට් එකක් කිසිම දෙයක් දාන්න නැහැ. අපි බලන් ඉන්න තව කෙනෙක් ඇවිල්ලා මේක අපිව කතා කරවයි. පන්තිකට ගියාම සර් කතා කරවයි. මාස් 3 ඉවරනා වැඩේ හරියයි. එහෙම කියනවා. එහෙම හරියන්නේ නැහැ. මේක ඔයාගේ වගේ. හරි. නිසා මේකට වැඩ කරන්න අදින්නම් වැඩ කරන්න. ඔය හරි ජීවිතේට අලුත්ම ස්කිල් එකක් නෙමෙයි. නේද? ඒ වෙනුවෙන් වැඩ කරන්න. හරි මම දැන් අවසාන වශයෙන් කිව්වොත් ළමයි වෘත්තීය සුදුසුකම තියෙන වැදගත්කම තමයි. ඒතර ව්‍යාපාරික ලෝකයේ ළමයි මේ ගණකාධිකාරීවරයා ප්‍රධාන ආයතනයේ මූල්‍ය ගණකාධිකාරීවරයා විදිහට බඳව ගන්න කැමති මේ වරලක් ගණකාධිකාරී. ඒක තමයි වාගේ ඒකට අවසාන අරමුණ බවට පත් වෙනවා. වරලක් ගණකාධිකාරීවරයා. ඒ යන ගමනේදී හම්බෙන පළවෙනි එක්කෙනා ඒටි. ඒටි 1 2 3 කරලා ඉවර කරනවා. මේ තුන ඉවර කරාම ළමයි අපිට තියෙන වාසිය තමයි දැන් මම උනත් ඩබල් ඒටි කරලා තමයි වරලක් ගණකාධිකරණ විභාගෙට ස්ටාර්ට් කරන්නේ. සමහරුන්ට කෙලින්ම යන්න පුළුවන් ඒටි කරන්න. සෝරි චාර්ට් කරන්න. නමුත් ඒකට වඩා ඒටි කරලා යන එක වාසිදායකයි. ලේසි. තේරුණාද? ඒටි කරාම ලෙවල් 3ම සම්පූර්ණයි. එතකොට වාට කෙටි කාලයකින් සමාජිකත්වයකට හම්බ වෙනවා. වෘත්තීය සමාජිකත්වය. ඊට අමතරව ළමයි මේක සම්පූර්ණ කරාම දැන් ඔයා අලුත් සිලබස් කම්ප්ලීට් කරන නිසා ඔයාට වාසියක් තියෙනවා. පළවෙනි අදියර සම්පූර්ණයෙන්ම නිදහස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාට කෙලින්ම දෙවෙනි අදියරට යන්න පුළුවන් වරලත් ගණකාධිකරණ විභාග. වරලත් ගණකාධිකරණ විභාගේ levels 3යි business level, corporate level and strategic level. ඒත් මේ තුන සම්පූර්ණ කරාට පස්සේ තව මේකේ තව පොඩි වෙනම එකක් තියෙනවා නිකිලර් එකක්. ඒ කටයුතු කරාට පස්සේ අවුරුදු 3ක අත්දැකීම් ගත්තාම ඔයාට පුළුවන් මේ ආයතනයේ සමාජිකත්වය ගන්න. ඒක ලොකු හිණයක්. එතකොට ඔයාට හම් වෙනවා පදවි නාමය මොකද්ද? අර MAAT හම්බුණා වගේ Associated Chartered Accountant කියන එක. ACA කියන පදවි. ඒක ගන්න තමයි නගලන්නේ. හරි. ඒ වගේම මේ වරලක් ගණකාධිකරණය වගේම තමයි ළමයි තව විභාගයක් තියෙනවා ලංකාවේ. මේ විභාග තුන තමයි තියෙන්නේ. ලංකාවේ ගණකාධිකාරවරයෙක් බවටපත් වෙන්නේ. ACMA කියලා එකක්. CMA ශ්‍රී ලංකා කියලා ඔයාලා අහලා. CMA ශ්‍රී ලංකා. හරි සීමා එහෙම නෙමෙයි මේ කියන්නේ. CMA ශ්‍රී ලංකා විභාග. ඒකෙත් තියෙනවා අදියර හතරක්. AT කරපු කෙනෙකුට දෙවනි අදියරට යන්න. දෙවනි අදියරේ විෂයන් දෙකක් විතරයි කරන්න තියෙන්නේ. දෙක එතකොට සම්පූර්ණ වෙනවා. 3 4 කරාම එයාට පුළුවන් ACMA කියන පදවි නාමය ගන්න. තේරුණාද? AT ඉවර කරලා chartered ඉවර කරාට පස්සේ CMA කියන එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට නිල නාම තුනක්. MAT, ACA, ACMA. මෙතනින් එහාට වාට හිතනවා UK යන්න ඕනේ කියලා. එහෙනම් UK exam දෙකක් තියෙනවා. මොකද්ද? UK exam දෙකක් තියෙනවා මේ විදිහටම. අපේ chartered accountancy වගේ. ඒ තියෙනවා ACCA කියලා විභාග. නේ ACC මේක සම්පූර්ණ කරාම ළමයි ACC විභාගේ සබ්ජෙක්ට් කිහිපය වා කරන්න. ඒක සම්පූර්ණ කරාම ඒ සුදුසුකම වාට එකතු කරගන්නත් පුළුවන්. එහෙනම් එතනින් එහාට ACCA කියලා පාවිච්චි කරන්න. වාට UK සීමා එක්සෑම් එක කරන්න. CIMA කියන සීමා එක්සෑම් එක. මේක ඉවරනාට පස්සේ සීමා ඇප්ලයි කරලා වාට ඒ වැඩේ සම්පූර්ණ කරන්නත් පුළුවන්. ඒකෙත් අන්තිම කේස් ස්ටඩි එකක් තියෙනවා. ඒක කරන්න තමයි තියෙන්නේ. ඒතර මේ ආයතන ළමයි මේ ගවර්නින් බොඩි අපි කියන්නේ මේ ආයතන කතා බහ කරලා එකඟ වෙලා තියෙන්නේ මේ එක සුදුසුකමක් සම්පූර්ණ කරාට පස්සේ මේ ඊළඟ සුදුසුකම ගන්නකොට කරන්න ඕනේ විභාගය මොකක්ද? සාකච්ඡා කරලා ඇග්‍රී වෙලා ඒ වැඩ කටයුතු පාත් එක හදලා දෙන්න. එනිසා එක සුදුසුකමක් ගත්තට පස්සේ ළමයි ඕන තරම් සුදුසුකම් ගොඩාක් ඉදිරි කරගන්න. දිග කරගන්න පුළුවන් සුදුසුකම්. උදාහරණයක් විදිහට chartered complete කරගත්තොත් ඔයාට ඕන නම් ඔයාට පළවෙනි උපාධියක් ඕනේ නැහැ. පශ්චාත් උපාධියක් ගන්න. අවුරුද්දෙන් ගන්න. ඒ අර පළවෙනි උපාධිය අවුරුදු 4ක් දඟල ඉන්න ඕනේ නැහැ. මේ වගේ කුරුකමක් හදාගන්න පුළුවන්. ඒක කම්ප්ලීට් කරගත්තොත් ඔයාට පශ්චාත් උපාධියක් ගන්න. හරි. එහෙමත් අවස්ථා තියෙනවා. ඒ opportunity ළමයි පේන්න ගන්න you need to park in the top. එහෙනම් උඩ අත්තක ගිහින් වාගත්තොත් තමයි වාට තියෙන්නේ පල්ලෙහා වට පිටාවේ හොඳට තියෙන ප්‍රතිලාභයන් පේන්න ගන්න. බිමේ ඉඳන් බැලුවට ඔය ඔක්කොම වෙන්නේ නේ.
ඒක තමයි කියන්නේ. ඒ හැමෝම දෙනා පාතට වෙලා ඉන්නකොට ඔයා එතනින් ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ උඩට අත්තක ඉන්නෝ. එතකොට තමයි ඒකේ ප්‍රතිලාභ තියෙන අවස්ථාව දකින්න පටන් ගන්න. ඔයාට හිතනවා නම් කැනඩාවට යන්න. එහෙනම් දිනවා ඕස්ට්‍රේලියාව යන්න. අන්න දිනවා CPA කියලා එක්සෑම් එක. Certified Public Accountant. ඒකට ඇප්ලයි කරන්න. ඒක ඇප්ලයි කරන්න මේ වගේ එක සුදුසුකමක් ඉවර කරගත්තා නම් AT වලට ආට කියලා CMA හරි ACA මේක ඉවර කරගත්තා නම් ඔයාට ඒ එක්සෑම් එකේ කරන්න ඕන සබ්ජෙක්ට් ටිකක් මොනවද කියලා දැන් පැහැදිලිව ඒ ආයතන ඇග්‍රි වෙලා තියෙනවා. ඔයා ඒ පාත් එකේ ගිහලා AT එක කරලා එක්සෑම් ඉවර කරාම ඔයාට පුළුවන් ඕස්ට්‍රේලියා හරි කැනඩා හරි යන්න. ඉතින් රටවල් වල ළමයි යන්න දඟලන්න හොඳ නෑ නිකන්. කිසි සුදුසුකමක් නැහැ. ගියාම හම්බෙන්නේ සොච්චම් පඩියක් නේද? හ්ම්. ඉතින් හොඳ සැලරි එකක්. මම හිටියා ළමයි වියට්නාම්. හා වියට්නාම් හිටියා. වියට්නාම් ගිහලා ඉන්නකොට සැලරි තිබුණේ ආයි කියන්නේ. සැලරි ගණන් කියන එක හරිනේ නේද? කියන්නේ. හැබැයි ලොකු අක්ෂරී ඇපාර්ට්මන්ට් එකක්. ඩ්‍රයිවර් කෙනෙක් වාහන ෆැමිලි එකට දෙපාරක් වියට්නාම් යන්න දෙන්නේ. මේ ආයතනේ වියදම. මගේ ෆැමිලි එකම දෙපාරක් අවුරුද්දට දෙපාරක් වියට්නාම්. මාත් එක්ක ඉඳලා මා වාඩි කාලෙට ගිහිල්ලා. දී ඔක්කොම ආයතනේ වියදම. මේ පහසුකම් දීලා අපිට තියාගන්න. තේරුණාද? අපි සාමාන්‍ය හරියට ඉගෙන ගන්න නැතුව ගියොත් එහෙම සාමාන්‍ය ලොකු කට්ටක්. ඉතින් හොඳම දේ මොකද ඉගෙන ගන්න. ඉගෙනගෙන යන්න අවස්ථාවක් නෑ. අවස්ථාවක් තියෙනවා. අවස්ථාවක් නැත්තේ නෑ. තේරුණාද? ඒ නිසා මේ කාලෙදී කරන්න ඕනේ we need to invest අවශ්‍ය. අපිටම අපි ආයෝජනය කරගන්න ඕනේ. දැනුම මේ අත්දැකීම් මේව එකතු කරගන්න. ඊට පස්සේ එතනින් එහාට පුළුවන් මේ වැඩේ ගොඩාක් අවස්ථාවන් අපිට පේන්න ගන්නවා. ඒක ප්‍රයෝජන ගන්න පුළුවන්. හරි අවසාන වශයෙන් මම අපේ පන්ති ගැන කිව්වොත් අපි AD chartered CMA chartered නම් ඇත්තටම දැන් කරන්නේ නැහැ. පොඩ්ඩක් නවත්තලා දී. CMA AD සහ Excel course එකක් තියෙනවා. ඒවා ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන් ළමයි ෆයිනෑන්ස් එකේ ෆයිනෑන්ස් වැඩ කරන ළමයිට තියෙන වැදගත්ම මම කියන්න තව දෙයක් තමයි මේ Excel දැනුම. Excel දැනුම කියන එක අත්‍යවශ්‍යයි. ෆයිනෑන්ස් එකේ ෆයිනෑන්ස් accounting ගැන වැඩ කරනවා නම් Excel දැනුම අත්‍යවශ්‍යයි. ඔයා Excel දන්නවා කියලා කියන්නේ ආයතන ඇතුලේ වැඩේ. ඔයා කෙනෙක් සමහරවිට දවසම ගත කරලා කරන වැඩේ විනාඩි 5න් 10න් කරන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා Excel හොඳට ඉගෙන ගන්න. ඕන තරම් තියෙන resources දැන් YouTube වල chat GPT වල ඉතින් මේ වගේ AI මොඩියුල් වල තියෙනවා දැන් සෑහෙන දේවල්. ඉතින් ඒ නිසා ඉගෙන ගන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා මේ Excel කියන දැනුමත් ඔයා විශේෂයෙන් accounting and finance ඉස්සරහට ඉගෙනගෙන මේ සුදුසුකම් සම්පූර්ණ කරගෙන කවදා හරි ආයතනයක ගණකාධිකාරීවරයෙක් ඉදිරියට වැඩ කරන්න ඕනේ නැහැ. දැන් මට ඒ ආයතනයකම වැඩ කරන්න ඕනේ නැහැ. දැන් මට පුළුවන් ගිහලා ඔඩිට් ෆර්ම් එකක් පටන් ගන්න. ඔඩිට් කරන්න. ආයතන වල accounts හදන්න. උපදේශන සේවාව. මට මගේ ව්‍යාපාරයක් කරන්න. තේරෙනවද? ඒකටත් මේ දැනුම වැදගත්. නේද? එතකොට මේ Excel දැනුම කියන එකත් අත්‍යවශ්‍යයි මේ සෙක්ට් එකේ වැඩ කරනකොට. ඒකේ ඔයා මේ කොටස දැනගන්නවා කියලා කියන්නේ ඇත්තටම ලොකු වැඩක් බවට පත් වෙනවා. ඒ නිසා Excel හොඳට ඉගෙන ගන්න. ඔයාලට ඉගෙන ගන්න ඕන තරම් resources තියෙනවා. Microsoft එකේ free session තියෙනවා. ඒකත් ඉගෙන ගන්න පුළුවන් Excel. හරි. ගැටලු ගැන යලුවොත් එහෙම මූලික සුදුසුකම තමයි අපි O level exam පාස් කරලා තියෙනවා. pending results වලට exam කරන්න පුළුවන් O level ළමයින්ට. මේ අවුරුද්දේ තමයි ඒක ඉන්ට්‍රොඩියුස් කරේ නැත්නම් pending results වලට කරන්න බෑ. ඒ නිසාම දැන් ජූලි විභාගෙදී O level pending results තියෙද්දිම විභාගෙ ලියන්න පුළුවන් වෙනවා මේ පාර ළමයින්ට. ඒ වගේම වෘත්ති සුදුසුකම ඇති වැදගත්කම දැන් ළමයි මම පැහැදිලි කරා. ඊළඟට ගත්තොත් ලියාපදිංචිය. පළවෙනි අවුරුද්දේ ළමයි ලියාපදිංචි වුණාම අපිට ජීවිතේ එක වතාවයි ඒ ලියාපදිංචිත් එක්ක ලියාපදිංචි වෙන්න පුළුවන්. නෑ. මැරි කරොත් ආයෙ ඩිවෝර්ස් වෙලා ආයෙ මැරි කරන්න පුළුවන්. එහෙමවත් බෑ ඒ ලියාපදිංචිත් එක්ක. එහෙම. ඒ ලියාපදිංචිත් එක්ක ජීවිතේ එක වතාවයි ලියාපදිංචි වෙන්න පුළුවන්.
ලියාපදිංචි අලුත් කරන්න ඕනේ අවුරුද්දෙන් අවුරුද්ද. ඔයා විභාග ඉවර වෙනදා අලුත් කරලා තියාගන්න ඕනේ. අලුත් කරලා තියාගත්තේ නැත්නම් ළමයි අර ඇප්ලිකේෂන් එකක ඒඩියා ආයතනයෙන් කිසිදු ලියුමක් ගෙදරට එන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මතක තියාගන්න ලියාපදිංචි වෙලා කලින් හෝ යම් අවුරුද්දක ලියාපදිංචි වෙලා හිටියා නම් ලියාපදිංචි අලුත් කරන්න ඕනේ ඒඩියා ආයතනයෙන්. ලියාපදිංචි වුණාට පස්සේ අලුතෙන් අවුරුද්දෙන් අවුරුද්ද හැමදාම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ වාට එනවා ලියුමක් ලියාපදිංචි අලුත් කරන්න කියලා. ඒක කරලා තියන්නේ විභාග සම්පූර්ණ කරන තාක්. අතගන්න අපි විෂය නිර්දේශය කතා කරා. ඒ වගේම අපි ඉගෙන ගත්තා AT 1 සහ 2 කියන එක සම්පූර්ණ කරලා තියෙනවා තුන්වෙනි කරනවා නම්. ඒ වගේම 1යි 2යි එකට කරන්නත් පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ලියාපදිංචි අලුත් කිරීම වැදගත්කම තමයි මම කිව්වේ. ලියාපදිංචි අලුත් කරලා තියෙන එක වැදගත්කම තමයි මම පැහැදිලි කරේ. අලුත් කිරීමට අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන් ආකාර තියෙනවා. ඒක මම වීඩියෝ එකක් ගන්න ඒක බලන්න. ඒකෙත් කොහොම විස්තර පැහැදිලි කරනවා. ඒක ඔන්ලයින් ගෙවලා අලුත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන් අලුත් කරද්දී එහෙම අවුරුදු ගාණක්කට කලින් ලියාපදිංචි වෙච්ච ශිෂ්‍යයෙක් ඉන්නවනම් ඒ ලියාදෙනට කෝල් කරලා කීයක්ද ගෙවන්න ඕන කියලා අහලා ඒ ගෙවන ගාණ ලොකු ගාණක් කියනවා නම් අඩු කරගන්න ක්‍රමවේදයක් ඒ ලියාදෙනින්ම අහලා ඒක අනුගමනය කරනවා. ඒ ගාණ අඩු කරගෙන ඒ ගාණ ගෙවලා ලියාපදිංචි අලුත් කරගන්න පුළුවන්. ඒ ලියාදෙන හැම වෙලේම මේ පැත්තෙන් පහසුකම් සලසන්න බැඳී. විභාගේ පැවැත්වෙන ෆිසිකල් එක්සෑම් එකක් ඔන්ලයින් ක්ලාස් කරාට ඒ ඔන්ලයින් එක්සෑම් එකක් නෙමෙයි. ඔයාගේ දිස්ත්‍රික්කයේ එක්සෑම් සෙන්ටර් එකෙන් තමයි ලියන්නේ. ඔයාට අයිතිය තියෙනවා ඔයාගේ දිස්ත්‍රික්කේ කවර හෝ දිස්ත්‍රික්කයක්. ඔයා ගම්පහ හිටියා කියලා වදුල්ලෙන් ලියන්න ඕන නම් වදුල්ලෙන් උනත් ලියන්න. එක්සෑම් ඇප්ලයි කරද්දී ඔයා දිස්ත්‍රික්කේ තෝරන්න ඕන. පැහැදිලිව. ඒ අනුව එක්සෑම් සෙන්ටර් එක හම්බෙනවා. ඒත් ඇඩ්මිෂන් එකක් ඔයාගේ ගෙදරට එනවා එක්සෑම් ඇප්ලයි කරාට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක ඇඩ්මිෂන් එක පාවිච්චි කරලා ඔලෙවලේ නේද? ආන් ඒ විදිහටම තමයි ඇඩ්මිෂන් එක අරන් කියලා විභාගෙදී යන්නේ. විභාග ගාස්තු ගත්තොත් දැනට සාමාන්‍ය 2600 2700 2900 රේන්ජ් එකේ එක්ස්ට්‍රා තවදි මේ වෙනස් වුණොත් අර ඒ වගේ සබ්ජෙක්ට් එකකට ඒ වගේ ගාණක් ගාස්තුවක් ගෙවන්න ඕනේ. දැන් මේ ඉඳන් ඒකට සූදානම් වෙන්න පොඩි ගාණක් එකතු කරගන්න. අන්තිම මොහොතේ එකතු ලොකු ගාණක් හොයාගන්න තියාගන්න එපා. ඒ වගේම අවුරුදු පුහුණු වීම ආයතන හොයාගන්න පුළුවන්. ඔයාලට ජොබ් එකක් ඕන නම් දැන් උනත් AT ආයතනයේ තියෙන ජොබ් බෑන්ක් කියලා වෙබ්සයිට් එකට ගිහලා හොයලා බලන්න. ජොබ් බෑන්ක් එකක් තියෙනවා. ඔයාලට CV එක යවලා තියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ AT ආයතනයේ පුහුණු වෙන්න ආයතන හොයලා දෙන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි මටත් මගේ ආයතනයේ වගේම ගේ තියෙන නෙට්වර්ක් එක හරහා ජොබ් ඔපචුනිටි හම්බ වෙනවා. ඉතින් මම ගෲප් එකට දානවා. එතකොට එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්. හරියටම අපි ගොඩාක් දේවල් කතා කරා. ඉතින් මම හිතනවා ඔයාගේ දැනුම AT සම්බන්ධයෙන් ඒ වගේම මේ වෘත්ති පාඨමාලාව හැදෑරීමේදී දැනගත යුතු කාරණා ගොඩක් ඔයාලා දැනුවත් වෙන්න ඇති කියලා. ඉතින් මගේ කොටස අවසానයි. ඉතින් ඔයාලට තමයි දැන් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.